සිත දුකේ බිඳ වැළපෙනවා මෘදු කුරුසිය මත එල්ලීලා මේ ඉන්නේ මගේ යේසුතුමා
සගලොවේ සැප අතෑර දමමින් මිනිස් කයගෙන ලොවට වඩිමින් සගලොවේ සැප අතෑර දමමින් මිනිස් කයගෙන ලොවට වඩිමින් මානිසාදු සමුදු දුක් විඳින්නේ මානිසාදු සමුදු දුක් විඳින්නේ අපගේ මැවුම් කරුය ලෝකය මැව් මගේ දෙවිදුන්ය ඔහු මැව් කන්දක නිම කළ ගස මත මැවිල්ල ඔහු ඇන ගැසුවේය ඔහු අපගේ මැවුම් කරුය ලෝකය මැව් මගේ දෙවිදුන්ය ඔහු මැව් කන්දක නිම කළ ගස මත මැවිල්ල ඔහු ඇන ගැසුවේය රසට යවන්නට තීරණ කරනුයේ සොරෙකුට සේ රත් නිල් වස්ත්‍රද අඩුවටුන්නද සතුටු සිතින් ඇම්නේ ඔහු අපගේ මැවුම් කරුය ලෝකය මැව් මගේ දෙවිදුන්ය ඔහු මැව් කන්දක නිම කළ ගස මත මැවිල්ල ඔහු ඇන ගැසුවේය පාපය සුවයක් අන්හට එනමුදු සිරුරට කස පහර ඔබලයි රවලා රැසම දුරලා අප උදෙසයි මැරුණේ ඔහු අපගේ මැවුම් කරුය
ලෝකය මැව් මගේ දෙවිදුන්ය ඔහු මැව් කන්දක නිම කළ ගස මත මැවිල්ල ඔහු ඇන ගැසුවේය අවට කමින් මැවිල්ල මෙතරම් නපුරු වුණත් මරණේ මොහොතේ ඔවුන්ගේ පාපෙට සතුටින් කමා කළේ ඔහු අපගේ මැවුම් කරුය ලෝකය මැව් මගේ දෙවිදුන්ය ඔහු මැව් කන්දක නිම කළ ගස මත මැවිල්ල ඔහු ඇන ගැසුවේය මැවිල්ල ඔහු ඇන ගැසුවේය මැවිල්ල ඔහු ඇන ගැසුවේය මැවිල්ල ඔහු ඇන ගැසුවේය උසුලාගත්තේ අපේ දුකයි දරාගත්තේ අප ශෝකයයි තුවාල ලැබුවේ අප අපරාධ නිසයි කුරුසියට ගියේ
අප පාප නිසයි අපගේ මාවත් වල හැරී ගියා අප සමගේ ගැලවුම උදෙසා ඔබ මට අපගේ අයුතුකම් දැරුවා කස පහරින් ඔබ සිරුර ඉරෙන අතුරා අපුවතුලින් ඔබ හිස සිදුරුවන තුරා ඇන පහරින් ඔබ කුරුසියේ මැරෙන තුරා මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා ඔබ උසුලා ගත්තේ අපේ දුකයි දරාගත්තේ අප ශෝකයයි තුවාල ලැබුවේ අප අපරාධ නිසයි කුරුසියට ගියේ අප පාප නිසයි කස පහරින් ඔබ සිරුර ඉරෙන අතුරා කටුවටුනින් ඔබේ හිස සිදුරුවන තුරා ඇන පහරින් ඔබ කුරුසියේ මැරෙන තුරා මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා කස පහරින් ඔබේ සිරුර ඉරෙන තුරා කටුවටුනින් ඔබේ හිස සිදුරුවන තුරා ඇන පහරින් ඔබ කුරුසියේ මැරෙන තුරා මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා ඔබගේ නාමයට ගෞරව වේවා දෙවි ස්වාමීනි ඔබගේ රාජ්‍යයට සවපුත්‍රා වූ ස්තුති පූජා වහන්සේ පිළිගත් නිසා ස්තුති වේවා ආස්කම් සාධනා වූ පියාණනි ඔවුන්ගේ බීජය කරන කොට ඔවුන්ගේ ජීවිත තුළ බලවත් ආස්කම් කරනු ලබන පිණිසත් රජුවාණනි ආර්ථිකය මත ස්වාමීනි බලවත් වැగిරීමක් සිද්ධ වෙන පිණිසත් මම යාඥා කරනවා රජුවාණනි පෙරළලා මහත් ආශිර්වාදයක් ඔවුන්ගේ ජීවිතයට මත ගලා එන්න ඕන කියලා අපි යාඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් पूजक एरिक्स पीरिस देवगतिතුමා අප අතර සිටිනවා. එතුමා ලංකාවේ බොහෝ අහිංසක දුක් විඳින සෙනගට දෙවියන් වහන්සේගේ වචනේ දේශනා කරමින් රටේ නොයෙකුත් ස්ථානවල නොයෙකුත් පළාත්වල නොයෙකුත් දිස්ත්‍රික්කවල මෙවැනි ධර්ම දූතේ මෙවර යෙදී සිටිනා වූ දෙවියන් වහන්සේගේ වචනේ මනුෂ්‍යයන්ට දේශනා කරමින් රෝගෙන් කඳුලෙන් වේදනාවෙන් පීඩාවෙන් නොයෙකුත් යක්ෂ බන්ධනයට ලක් වුණා වූ අහිංසක ලක්වැසි ජනතාවට යේසුස් වහන්සේගේ නාමයෙන් වචනය කියා දෙමින් දේශනා කරමින් යාඥා කරමින් මනුෂ්‍යයන්ව උන්වහන්සේගේ නාමයෙන් නිදහස් කරමින් මහත් වූ බලවත් වූ කාරණාවක් උන්වහන්සේ ඒ සීදුවේ කල්වරි නමස්කාර දේව පාවල දේවස්ථානයේදී ඒ ප්‍රධාන දේවගතිතුමාගේ සේවය ලැබුවා. ඒ ගම්පා දිස්ත්‍රික්කයේ ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සහ මේ තිබෙන පළාතම බස්නාහිර පළාත තුල පමණයි අනිකුත් සියලුම පළාත්වල එතුමාගේ සේවය ව්‍යාප්ත වී තිබෙනවා. එතුමාන තුල මහත් වූ අත්දැකීම් බහුලව මේ යේසුස් ජීවමානයි කියන්නට එතුමාලට බොහෝසේ කාරණා එතුමාගේ ජීවිතයේ ජීවමාන දෙවියන් වහන්සේ එකතු කරලා තිබෙනවා. මගේ සිරවන්ත මේ අහිංසක දරුවන් අතරට එතුමා පැමිණීම මම දේවදාසෙක් ඇටියට ආශිර්වාද සහ වාග්යක් කොට සලකනවා. ඒ වගේම මෙම ස්ථානය අපට පිළියෙල කර දීමට මේ ලෙවස්ට්‍රා කීඩා සමිතියේ ඒ සිට සභාපති බාණ්ඩාගාරික ලේකම්තුමා ඇතුළු
ඒ වගේම විශේෂයෙන් අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා බොරලැස් ගමුව නගර සභාවේ විශේෂයෙන් ගරු නගරාධිපතිතුමා බොහෝසේ අපට මේ ස්ථානය ලබා දීමට එතුමාම මුණ ගැහුණු වෙලාවේදී ඉතාමත් ඕන කමෙන් ඉතාමත් කැමැත්තෙන් ආසාවෙන් ඒ අනුමැතිය අපට ලබා දුන්නා. අපි ඒ සියල්ලන් සිහිපත් කරනවා දෙවියන්ට ස්තුති කරනවා. ඒ ඉන්නව නිලතල දරනව දරුවන්ට එතුමාණන් වහන්සේ ආශිර්වාද කරයි. මේ දේව දාසයා මේ කරනව මේ තුල ඒ හැම කෙනෙක්ම ආශිර්වාද ලබයි. අපි අයින් අත්පසන්නා දෙමු. මේ මොහොතේ අපි උතුම් දෙවියන් වහන්සේගේ දාසයාව අපතන පිළිගමු අපි අත්පසන් දීලා. හාලෙලූයා ප්‍රශංසා වේවා. මහිම වේවා. ගෞරව දෙමු. Haleluya. 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 Dewan nasi bersansa haleluya. Soalnya siapa dewan nasi? Again, Pastor Karuta, Pastor Andi Subiante, nama awasta di bagian makri sada dewan nasi wacana bilagan, dewan nasi wacana. Desa nak nasi upeti masyurade. Soalnya siapa dewan nasi haleluya. Mata dewan nasi mesti inna koda mata iktara rogi kene mete kata kara dewan nasi yaad chama karana gela. මෙතන යම් කෙනෙක් ඉන්නා මගේ ආත්මයන් සිරිදරව් කරනවා මේ උරේස් පතු දෙපැත්ත හරියට කැක්කුමදි වෙනවා ඒ වගේම නැවෙනකොට පාත්‍ර පුදුම ආකාරයෙන් පුදුම ආකාර තුනටිය කැක්කුමක් තියෙනවා බෙල්ල හරවනකොට තමයි ලොකු අමාරුවක් තිබෙනවා මට දෙවියන් ආශ්‍රේ මට පෙන්වුවා මේ රෝග ලක්ෂණ තිබෙන කෙනෙක්ව මෙතන සිටිනවා තමාගේ මේ උරේස් පතු වල කැක්කුම තිබෙනවා බෙල්ල හරවනකොට නව පාත් කරනකොට තමාට හරි අමාරුයි තමාට ලොකු කැක්කුමක් තිබෙනවා බෙල්ලේ වගේම තුනටිය මේ නැවෙනකොට පාත් වෙන අමාරුයි මගේ ආත්මයන් සිලිදරව් කරන ඔබගේ මේ කොඳුනාරටි සුද්ධාමයන් සිලිදරව් කරනවා මේ 82ක් ඈත් වෙමින් පවතිනවා ඒ නිසා ඔබට මේ අමාරුව මේ ස්ථානයේ මේ රෝගී කෙනා තිබෙනවා දෙවෙනා සද මට කියන වැඩ යාච්ඡාවක් කරන්න කියලා යාද සම්පූර්ණ මේ දේව මේ තුල සම්පූර්ණ සුවය ලබන්නට යනවා යා මෙතන සිටිනවා තමාට පුළුවන් දැන් ඉදිරියට එන්න මම තමාට දැන් යාචනා කරන්න යනවා තමාට සම්පූර්ණ තමාගේ කොඳුනාරේ පුරුක් දෙකක් ඈත් වෙලා තියෙනවා දෙවෙනි ආශ්‍රය අද තමාට සම්පූර්ණ මේ දේව මේ තුල ඉදිරියට එන්න මෙව ගේන්න මම යාචනා කරන්න යනවා දෙවෙනි ආශ්‍රය සෝකර මක්නිය ජේසුස් වහන්සේ ද සෝකර අද සෝකරන උන්වහන්සේගේ නාමයට බලය තිබෙනවා සෝකර හාලෙලූයා අපි උන්වහන්සේට මේ සහෝදර ඉදිරියට ගේන්න මම යාචනා කරන්න යනවා දෙවියන්සේ සම්පූර්ණම තම නිදාස් කරන්ට යනවා ඒ රෝගේ බලය නිදාස් කළා එයාට සම්පූර්ණම අද සන්දේ මේ දේව මේ තුල එයාට සුවය දෙන්න යනවා ගේන්න පුළුවන්ද හalleluya ප්‍රශංසාව අපි සල්මෝතක් නැගිල්ල ප්‍රශංසා කරමු හalleluya ප්‍රශංසාව වේවා රාබා ශාන්දාරාබා හalleluya ප්‍රශංසා කරමු වාසයට මහිම වේවා දෙවියන් වහන්සේ Mahime aveva deviyan ashe hallelujah shuddhatmen ashe bayali prepare ne sabe studi karna vaasera vaase apa deviyan ashe hallelujah esa sal amen hallelujah Savinase gauru laba deviyanase hallelujah Hode api deviyanase ge wachane asanunase wachane unnas ආශිර්වාද කර අපි වාඩියමු දෙවියන්වහන්සේ වචනේ මේ සන්දේ අසන්නාසේ වචනේ උන්වහන්සේ ආශිර්වාද කරන්න යනවා මක්නිසාද සුද්ධ බයිබලයේ දෙවියන්වහන්සේ වචනේ ඒක ආගමක් නෙමෙයි ඒක සම්ප්‍රදායක් නෙමෙයි ඒක චරිත්‍රයක් නෙමෙයි බයිබලයේ කියලා කියන්නේ දෙවියන්වහන්සේ වචනේ දෙවියන්වහන්සේ කියලා කියන්නේ දෙවි දේවතාවෙක් නෙමෙයි දෙවියන්වහන්සේ කියලා කියන්නේ මේ සියල්ල මැව්වා සදාකාලික කෙනා දෙවියන් වහන්සේ මිනිසා මැව්වා මේ ලෝකේ මැව්වා හැම දෙයක්ම පාලනය කරන්නා කෙනාද දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනේ තමයි සුද්ධ බයිබලයේ උන්වහන්සේ වචනෙන් උන්වහන්සේ මනුෂ්‍යයට කතා කරන උන්වහන්සේ මාර්ග එළිදරව් කළ දෙවියන් වහන්සේ වචනේ කරුණ කොටගෙන දේ වචනේ තුල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ ගැලවීමේ මාර්ගය බයිබලයේ තුල තිබෙන ආගමක් නෙමෙයි බයිබලයේ තුල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ ගැලවීමේ මාවත තමයි දෙවියන් වහන්සේ වචනේ තුල තිබෙන්නේ සබේ සන්දේ අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි අසන්න යන උන්වහන්සේ වචනේ උන්වහන්සේ ආශිර්වාද කරන්න යනවා අපි සුද්ධ මාර්ක් සුභාරංචි 5 වෙනි පරිජ 21 වෙනි පදේශයට අපි 42 වෙනි පද දක්වා බලන්න යනවා මේ සන්ධ්‍යාවේ
දෙවියන් වහන්සේ වචනේ උන්වහන්සේ ආශිර්වාද කරන්න යනවා. සුද්ධ මාක් සුවාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ ඉඳන් 40 වෙනි පද දක්වා මේ සඳය බලන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ වඩ ආශිර්වාද කරන උන්වහන්සේ වචනේ මඟ පෙන්වන්නට යනවා. උන්වහන්සේ වචනේ කතා කරන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනේ සුද්ධ බයිබලයේ කියනවා යේසුස් වහන්සේ වරුණ එගොඩුන කල බොහෝ සම්මයක් උන්වහන්සේ දාවා කියලා කියනවා. උන්වහන්සේට වචනේ ඉගෙනුවා කියලා කියනවා. දේ වචනේ කියනවා යේසුස් වහන්සේ වරුණ එගොඩුන කල බොහෝ සමූහයක් උන්වහන්සේ අසුනා කියලා කියනවා. උන්වහන්සේ ඉගෙනුවා කියලා කියනවා. යේසුස් වහන්සේ වරුණ බැස්ස වෙලාවේදී බොහෝ සෙනගක් උන්වහන්සේ දරාවා. උන්වහන්සේ උන්ට ඉගෙනුවා. උන්වහන්සේ ඉගෙනුවේ මේ ආගම සම්බන්ධ දේවල් නෙමෙයි, වතිවතාවක් නෙමෙයි, සිරිත් නෙමෙයි, ඉංග්‍රීසි භාෂාව නෙමෙයි, කේක් හදන විදිය නෙමෙයි. උන්වහන්සේ කියලා දුන්නේ දේව රාජ්‍ය සම්බන්ධ කරුණු කාරණා. මක්නිසාද යේසුස් වහන්සේ ආගමික නායක නෙමෙයි. යේසුස් වහන්සේ කතා කළේ දේව රාජ්‍ය ගැන. ක්‍රිස්තියානිය කියලා කියන්නේ ආගම නෙමෙයි. ක්‍රිස්තියානිය දෙවියන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය. දේව රාජ්‍යයේ දේවල් තමයි යේසුස් වහන්සේ උන්ට ඉගැන්වුවේ. වගේ මේ වෙලාවේදී යම් දෙයක් සිදු වෙනවා. ඒ වෙලාවේදී බයිබලයේ පෙන්වු කරන දේ වචනේ පෙන්වු කරන ජෛරස් නම් කියන මිනිස්සෙක් උන්වහන්සේට ඇවිල්ලා උන්වහන්සේ පාමුල වැටෙනවා. පාමුල වැටලා උන්වහන්සේට කියනවා ඔබ මගේ නිවසට එන්න. මක්නිසාද මගේ දුව එකම දුව මරණාසන්නව ඉන්නවා. ඔබ ඇවිල්ලා අපිට අතලි ආච්ඡා කරන්න සුව වෙලා ජීවත් වෙන පිණිස කියලා උන්වහන්සේ ඉල්ලුවා කියලා කියනවා. ඒ යේසුස් වහන්සේ අර වෙරළ ඉන්නකොට මූද ළඟ ඉන්නකොට බයිබලයේ පෙන්වු කර සිනගෝගේ මුලාදෑණෙක් එයාගේ නම ජෛරස්. ජෛරස්ගේ නමත් එක්ක ඇවිල්ලා යේසුස් වහන්සේගේ පාමුල වැටෙනවා. යේසුස් වහන්සේ පාමුල වැටිලා යේසුස් වහන්සේට කියනවා ආරාධනා කර. මොකක්ද ආරාධනාව? ඔබ මගේ නිවසට එන්න. ඔව් කියනවා මගේ නිවසට එන්න. මක්නිසාද මයිකම දුව මරණාසන්නව ඉන්නවා. ඔබ ඇවිල්ලා අපිට අත තියලා යාච්ඡා කරන්න ඇසු වෙලා ජීවත් වෙන පිණිස කියලා උන්වහන්සේ ඉල්ලුවා. උන්වහන්සේ කිව්වා යන් කියලා. ඔව්ත් එක්ක උන්වහන්සේ ගියා. උන්වහන්සේ ඔහුගේ නිවසට ගියා කියලා කියනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, මේ ජෛරස් කියන මනුෂ්‍ය සිනගෝගේ මුලාදෑණෙක්. උන්වහන්සේ ඔව් ආවා යේසුස් වහන්සේ වෙතට ආවා. යේසුස් වහන්සේ ආවේ ඇයි? ඔහුට තිබුණ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි තමාගේ එකම දුව මරණාසන්නව ඉන්නවා. ඒ නිසා යේසුස් වහන්සේ පාමුල ඇවිල්ලා උන්වහන්සේට කියනවා ඔබ එන්න මගේ නිවසට. මගේ දුව මරණාසන්නව ඉන්නවා. ඔබ ඇවිල්ලා යාච්ඡා කරන සුව වෙලා ජීවත් වෙන පිණිස. ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, බයිබලයේ පෙන්වු කරන ජෛරස් කියන මිනිසයා සිනගෝගේ මුලාදෑණියෙක් කියලා කියනවා. මොකද්ද සිනගෝගේ කියලා කියන්නේ? සිනගෝගේ මුලාදෑණියෙක් ජෛරස්. මොකද සිනගෝගේ කියලා කියන්නේ? සිනගෝගේ කියලා කියන්නේ අපේ මේ භාෂාව කතා කරනවා නම් හරියට මේ රෝමන කතෝලික පල්ලි, එහෙම නැත්නම් පන්සල, එහෙම නැත්නම් කෝවිල, එහෙම නැත්නම් මොස්කේක. එවැනි හැඳින්වීමක් තමයි සිනගෝගේ කියලා කියන්නේ. ආගමික ස්ථානේ. මේ ජෛරස් කියන මිනිසයා ආගමික ස්ථානේ මුලාදෑණියෙක්. ඒ කියන්නේ ආගම ධර්මයේ අනිත් යන උගන්වන්නේ ඒ ආගමික ස්ථානය තුල තිබෙනා ආගමික ස්ථානයේ ප්‍රධාන නිලධාරියෙක් තමයි ජෛරස්. එතකොට බයිබලයේ පෙන්වු කරනවා ඔව් ආගම නිලධාරියෙක්. සිනගෝගේ මුලාදෑණියා. එතකොට ඔව් ආවා උන්වහන්සේ වෙතට. එතකොට මේ එවකට මේ සිනගෝගේ කියන්නේ ආගමික ස්ථානේ. ඒ නගරය තුළ තිබෙනා ඉතාම ශ්‍රේෂ්ඨ ස්ථානය තමයි සිනගෝගේ. ඒක මුලාදෑණ ජෛරස්. ඒ සිනගෝගේට එනවා මැති අමතුරු එනවා. ඒ වගේම රජවරු එනවා, මුදලාල් එනවා, සල්ලිත් එනවා. විවිධ මිනිස්යන් එනවා සිනගෝගේට. සිනගෝගේ තමයි නගරයේ තිබෙනා ඉතාම ශ්‍රේෂ්ඨ ස්ථානය සිනගෝගේ. ඒක ආගමික ස්ථානය. ඒ ආගමික ස්ථාන නිලතාල ධර්ම කෙනෙක් තමයි ජෛරස්. ඒ වගේම ආගමික ස්ථාන නිලතාල ධර්ම කෙනෙක් වුණාම එයා ලොකු පදවියක් ඒක. එවැනි පදවි ආගමික ස්ථාන දෙන්නේ සල්ලි තියෙන අයට. ඒ වගේම ගමේ නම්බු නාමක් තිබෙන අයට. එහෙම නැත්නම් හොඳ උගත්කම් තියෙන අයට. ප්‍රධාන මිනිස්සුන් තමයි මේ ආගමික ස්ථානය තුල ආගමික ස්ථානවල ප්‍රධාන අත්වය දෙන්නේ. ප්‍රධාන නායකකම දෙන්නේ එවැනි අයට. ජෛරස් කියන මනුෂ්‍ය දුප්පතෙක් නෙමෙයි. මක්නිසාද ආගමික සිනගෝගේ මුලාදෑණෙක්. ඒතර ඌට අර ගමේ සල්ලි තිබෙන්න ඕන. ගමේ පිළිගන්නට ඕන. ඌට හොඳ නෑ පරපුරක් ඉන්න ඕන. ඌට උගත්කම් තියෙන්න ඕන. ගමේ ඌ පිළිගන්න ඕන.
අනේ වෙනි ආයත තමයි ආගමේ ස්ථාන නිලතන දෙන්නේ. මේ ආගම ජෛරස් කියන මිනිසයා සිනගෝගේ මුලාදෑනියෙක්. තමයි සිනගෝගේ මුලාදෑනියා තමයි ජෛරස්. එතකොට ඌට ප්‍රශ්නයක් තිබුණා. මොකක්ද ප්‍රශ්නේ? තමාගේ දුව රෝගාතුරව ඉන්නවා. මේ දුව මරණාසන්න ඉන්නවා. ඌට දැන් ප්‍රශ්නයක් මක්නිසාද තමාගේ දුව මරණාසන්න ඉන්නවා. දැන් මේ මරණාසන්න ඉන්නකොට මේ ජෛරස් නිකන් හිටියේ එයා දන්න විදියට ආගමේකවත් පිළිවෙත් කරන්නේ නැති. එයාට සල්ලි තිබෙන හොඳම ડોක්ටර්ස් එක්කන යන්නේ නැති. එයා වතිවතාම් කරන්නේ නැති. බාරාල වෙන්නේ නැති. මොකද ආගමක සම්බන්ධව නිලධාරියෙක් ඔව් ඉතින් ආගමික දේවල් සම්බන්ධව බොහෝ දේවල් කරන්නේ තමගේ දුව රෝගේ ඉන්නකොට. බාර වෙනවා, බාර හරිනවා. එයාගේ හැම දෙයක්ම කළා. නමුත් කිසිම සුවයක් දුවට නැහැ. දැන් මේ මිනිස්සයා දුව රෝගාතුර ඉන්නකොට නිකන් ඉන්නේ නැහැ. මෙයා හොඳම දොස්තර මාතෘ වෙතට ගියා. මක්නිසා තමගේ දුව එකම දුව. උඩ සල්ලි තිබෙන හොඳම ડોක්ටර්ස් ඇල්ලුවා. එයාගේම ආගමික වත් පිළිවෙත් කළා. නමුත් ඔහු දැක්කේ නැහැ කිසිම සුවයක්. ඔහු දැක්කා තමගේ දුව දවසින් දවස රෝගයත් එක්ක මරණාසන්න වෙනවා. ඔහු කල්පනා කරා දැන් මගේ දුව මරණාසන්න වෙනවා. ඔහුට සුවයක් නැහැ. ඔහු තමගේ දුවගේ රෝගය උදෙසා බොහෝ දේවල් කළා. කිසිම සුවයක් එන්නේ මරණාසන්න වෙනවා. නමුත් ඔහුට ජේසුස් වහන්සේ ආන්න ලැබුණා. ඔහු ජේසුස් වහන්සේ පාමුලට ගියයි ජේසුස් වහන්සේ ආන්න ලැබුණා. ජේසුස් වචනේ පෙන්නුවේ කවුද ජේසුස් වහන්සේ? දැන් මේ කාල සීමාව තුල ඊයේ මාසිකුරාදා ලෝකයේම නිවාඩු. මුළු මාසිකුරාදා පෙන්වු කරන ජේසුස් වහන්සේගේ අර මරණය සීකිරීමේ নমස්කාරය දවස් තමයි මාසිකුරාදා. ඒතකොට ඒවකට ජේසුස් වහන්සේ ජීවමාන ඉන්න කාලේ අද වගේ එවැනි තත්ත්වයක් ජේසුස් වහන්සේ පිළිගෙන විදා තිබුණේ. කවුද මේ ජේසුස් වහන්සේ? දැන් ජෛරස් ජේසුස් වහන්සේ පාමුලට ගියා. ජෛරස් ගමේ සල්ලි තියෙන කෙනෙක්. ආගම නිලධාරියෙක්. ඒවකට ජේසුස් වහන්සේ ජීවමාන කාලේ. දැන් ජේසුස් වහන්සේ කවුද? මේ ජේසුස් වහන්සේ එදා ජෛරස් අස්තල් ලැබුණා. ජේසුස් වහන්සේ අන්ධයන්ට පෙනීම දෙනවා. බීරන්ට ඇසීම දෙනවා. කොරුන් ඇවිදිනවා. මේවා පැතිරිලා ගියා මනුෂ්‍යයන් අතරේ. ඒකෙම උන්වහන්සේ රොටි පහක් මාළු දෙකක් අරගෙන උන්වහන්සේ 5000කට කෑම දුන්නා. උන්වහන්සේ මූදොඩ පයින් ගියා. උන්වහන්සේ කුණාටු නිශ්චල කළා. උන්වහන්සේ අන්ධයන්ට පෙනීම දුන්නා. මේවත් පැතිරෙන මේවත් ඒකට උන්වහන්සේගේ ප්‍රදේශය තුල මනුෂ්‍යයන් අතර මේවා පැතිරෙනවා. ජෛරස්ට මේක ආණ්ඩ ලැබුණ ජේසුස් වහන්සේ තුල මෙවැනි දේවල් සිදු වෙනවා. දැන් කල්පනා කරා යමක් දැන් මගේ දුව කිසිම මේ රෝගෙට කිසිම සුවයක් නැහැ. එතකොට ඌට බේත් කළා හරියන්නේ නැහැ. ડોක්ටර් ළඟට ගියා. දැන් කිසිම සුවයක් නැහැ. බාහිර ආරුණ කිසිම සුවයක් නැහැ. දැන් ජේසුස් වහන්සේ දැන් අර ඔරුවේ ගොඩ වෙලා ඉන්න වෙරළේ. ඌ කල්පනා කර ජේසුස් වහන්සේ වෙත යන්න. හැබැයි ඒකට ජේසුස් වහන්සේ වෙත යන්නේ ලේසි නෑ ජෛරස්ට. මොකද හේතුව ජෛරස් කියන කෙනා ආගමික නායකයෙක්. රිලිජියස් ලීඩර් සිනගෝගේ මුලාදෑනියෙක්. ඒවකට ජේසුස් වහන්සේ පිළිගත්තේ නැහැ අද විදියට. ඉතින් ජේසුස් වහන්සේ සමහර මිනිස්සු කිව්වේ රට කුලප්පුකාරයෙක් කියලා කිව්වා. සමහර වඩුවගේ පුතා කියලා කිව්වා. සමහර කිව්වා මරියගේ පුතා කියලා කිව්වා. සමහර ජේසුස් වහන්සේ රට කියන්නේ මිනිස්සුන් කලමන කෙනෙක් කියලා කිව්වා. යක්ෂයෙක් ආරුඩගෙන හාස්කම් කර කෙනෙක් කියලා කිව්වා. ඒ ජේසුස් වහන්සේ තමන් ගැන කිව්වා බයිබලේ. මොකද තමන් ගැන උන්වහන්සේ තමන් ගැන කිව්වා ඉවලුන්ට බෙන තියෙන පක්ෂින්ට කැදලා තිබෙනවා. නමුත් මනුෂ්‍ය පුත්‍රයාට ඉස්ස තියන තැනක් නැහැ. උන්වහන්සේ තමන් ගැන කිව්වේ උන්වහන්සේ ජේසුස් වහන්සේ වකට ජීවමාන කාලේ උන්වහන්සේ මොකද කිව්වේ? ඉවලුන්ට බෙන තියෙන පක්ෂින්ට කැදලා තියෙනවා. මනුෂ්‍ය පුත්‍රයාට ඉස්ස තියන තැනක් නැහැ. උන්වහන්සේ තමන් ගැන කිව්වේ විදියට. නමුත් ජේසුස් වහන්සේ තමන් අඳුරේ විදියට. නමුත් ජෛරස් කවුද? ජෛරස් සල්ලි තියෙන කෙනෙක්. ඒ ආගමික නිලධාරියෙක් ආගමික නායකයෙක්. නමුත් ජෛරස්ට ජේසුස් වහන්සේ වෙත යනකොට යන්නේක ලේසි නෑ. බදන්න ඇයි ජේසුස් වහන්සේ වෙත යන්න ඌට කියන්නේ ලේසියක් ලේසි නෑ. ඇයි? ඔය ජේසුස් වහන්සේ වෙත ගියාම මොදන්නවාද? උගේ නෑදෑයන් අතාරිනවා ඒවකට. ඔවුන්ගේ ආගම ස්ථානිත නිලතල තනතුරු නැති වෙන්න පුළුවන්. ඔහුගේ නෑදෑයෝ අතන්න පුළුවන්. යාළුවෝ අතන්න පුළුවන්. මක්නිසාද? එදා ජේසුස් වහන්සේ පිළිගත්තේ අද විදියට. එදා ජේසුස් වහන්සේ කිව්වා ගමේ අනාගත වතුරු ගමේ ගෞරවය ලබන්නේ නැහැ කියලා කිව්වා. මිනිස්සුන් වහන්සේ මරන්න කුමන්ත්‍රණය කළා. මිනිස්සුන් වහන්සේ ගල් ගන්න උත්සාහ කළා.
මිනිස්සුන් වාසේ ප්‍රතික්ෂේප කළා ඒවකට. එතකොට ජෛරස් කියන පෝසත් ආගමික නායකයෙකුට ජේසුස් වහන්සේ වෙත යන එක ලේසි නෑ. මක්නිසාද උන්වහන්සේට ගියා නම් ඔහුගේ ආගමික තනතුරු නිලතලකු නැති වෙනවා. ඔහුගේ යාළුවෝ අතාරිනවා. ඔහුගේ මිත්‍රයෝ අතාරිනවා. ඔහුගේ නෑදෑයෝ අතාරිනවා. ඔහු ජෛරස් දන්න මේක දැන් ජේසුස් වහන්සේ වෙත ගියොත් මගේ තනතුරු නැති වෙනවා. ආගමික තනතුරු නැති වෙනවා. මගේ නෑදෑයන් මාතාරි. මගේ යාළුවෝ මාතාරි. ජෛරස් මේක දන්නවා. නමුත් ජෛරස් මේ දැනගත් නමුත් ජෛරස් තීරණයක් කළා. මොකද තීරණේ? මම ජේසුස් වහන්සේ වෙත යනවා. මක්නිසාද මගේ දුව මරණාසන්න වෙනවා. මගේ දුව දේ වචනේ කියනවා. ඈ මරණාසන්න එකම දුව. දව කල්පනා කරා නොට නෑදෑ නැති වුණාද? යාළුවෝ නැති වුණාද? ආගමික ස්ථානයේ තුල තිබෙනා තනතුරුම නැති වුණාද? මම යන යේසුස් වහන්සේ වෙත. ඒ යේසුස් වහන්සේ තීරණය ගත්තේ. ඔව් දැනගෙන හිටියා මේ යේසුස් වහන්සේ තුල ආගමට වඩා විද්‍යාවට වඩා යම් දෙයක් මේ යේසුස් වහන්සේ තුල තිබෙනවා මේ මනුස්සයා දැනගෙන හිටියා. ඒ නිසා මේ මනුස්සයා ගත්ත තීරණයක් මම යන යේසුස් වහන්සේ වෙතට. මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරි අදත් මේ යේසුස් වහන්සේ ජීවමාන ඉන්නවා. උන්වහන්සේ කවුද? යේසුස් වහන්සේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයා. උන්වහන්සේ මේ ලෝකයට ආවේ මොනවටද? ආගම පිටව නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකයට ආවේ මනුෂ්‍යයට ප්‍රේම කරන නිසා. උන්වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේ තමාගේ ජීවිතේ කුරුසේ පූජා කළා. ඇයි පූජා කළේ? උන්වහන්සේ වරදක් කළ නිසා නෙමෙයි. වද මේ මුළු ලෝකයම අකුසලේ පාපෙන් ගලමිස්ස යේසුස් වහන්සේ තමාගේ ජීවිතේ පූජා කළා. උන්වහන්සේ මැරිලා මලුන්ගේ තුම නැගිට්ටා. උන්වහන්සේ නැගිටලා දින 40ක් උන්වහන්සේ පෙරිපෙරි හිටියා. ජේසුස් වහන්සේ නාස්කම් කළා. එදා උන්වහන්සේ රෝගී සුව කළා. යක්ෂයන් දුරු කළා. උන්වහන්සේ මේ මනුෂ්‍යයන් දැක්කා උන්වහන්සේ තුල මේ දේවල් වෙනවා. මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරි ජේසුස් වහන්සේ මනුෂ්‍යයා ගැලුම් කරු. උන්වහන්සේ මේ ලෝකෙට ආගම පිටවන්න මේ ආවේ. උන්වහන්සේ මනුෂ්‍යයා ගලවන්න. මනුෂ්‍යයා සුවය දෙන්න. උන්වහන්සේ මනුෂ්‍ය සදාකාල ජීවිතේ පිණිස දෙවියන් වහන්සේ තමාගේ පුත්‍රයා මේ ලෝකෙට එව්වා. උන්වහන්සේ ගැලුම් කරු. උන්වහන්සේ මිදුම් උන්වහන්සේ ආගම නෙමෙයි. උන්වහන්සේ මනුෂ්‍යයාගේ ගැලුම් කළ යේසුස් වහන්සේ. උන්වහන්සේ ඇවිල්ලා කුරුසේ මරුණේ මනුෂ්‍යයාට ගැලවීම දෙන පිණිස. මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරි උන්වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයා. උන්වහන්සේ මේ ලෝකයට ආක පරමාර්ථයක්. ඒ තමයි මනුෂ්‍යයාට මිදීම දෙන්න, ගැලවීම දෙන්න. මනුෂ්‍යයා රෝගයෙන් සාප නිදහස් කරපිස යේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ. හලෙලූයා. උන්වහන්සේ තුල තිබෙන දිව්‍ය බලය. උන්වහන්සේ ආගම නෙමෙයි. උන්වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයා. උන්වහන්සේ තුල දිව්‍ය බලය. ඒතර උන්වහන්සේ ආවේ මේ ලෝකයට මනුෂ්‍යයන් සාපෙන් පාපෙන් ගලවලා සදාකාල ජීවිත දෙන පිණිස යේසුස් වහන්සේ මේ ලෝකයට ආවා. මගේ ප්‍රේමවත් සහෝදර උන්වහන්සේ මේ ලෝකෙ වතිවත්තාවනේ සිරිත්‍ර සම්ප්‍රදාය නෙමෙයි. උන්වහන්සේ ගැලවුම් කරු. බයිබලයේ පෙන්නු කරනවා ජෛරස් ආගමික නායකයා. ඒ ආගම නිලධාරියෙක්යා. तो कल्पना करा तमागे दुव मरणासन इन्नो वो कल्पना करा तमागे दुव मरुणत में ඔක්කොම තමාගේ ජීවිතයේ සුළුතේ සුන් තම එකම දුව ඒ දුවට තමා ප්‍රේම කරනවා. તો යේසුස් වහන්සේට යන්නට ලේසි නෑ ජෛරස්ට. ජෛරස් දන්නවා යේසුස් වහන්සේ එවකට ගියොත් එම තමාගේ නෑදෑ යාළුවෝ තම අතාරිනවා. තමාගේ මිත්‍රයන් තම අතාරිනවා. තමාගේ තනතුරු නැති වෙනවා. නමුත් ජෛරස් ගත්ත තීරණයක්. මොකක්ද ගත්තේ තීරණේ? මට තනතුරු නැති වෙලා ගියාද? නෑදෑ යාළුවෝ මතලා ගියාද? එයාගේ මම උන්වහන්සේ යනවා මක්නිසාද මගේ දුව සුවක උන්වහන්සේ පුළුවන් මගේ දුව මරණාසන්න වෙසිද. ආමේන්. ජෛරස් තීරණය කරා යේසුස් වහන්සේ පාමුලට ගිහිලා යේසුස් පාමුල වැටුණා. උන්වහන්සේ ළඟට ගිහින් පාමුල වැටිලා උන්වහන්සේ කියන මගේ නිවස වෙන්න කියලා කියනවා. ඔය ප්‍රේමන්ත සහෝදර අදත් මේ යේසුස් වහන්සේ ආස්කම් කරනවා. අද මේ මුළු ලෝකෙම උන්වහන්සේව සමරනවා. ආශිර්වාද නිකම් වෙනවාදේම ප්‍රධාන යමක් උන්වහන්සේ අද මේ ස්ථානයේ කිපදේ සාක්ෂි දරුවා. ඒවා තමයි ජීවිතේ සාක්ෂි. ප්‍රධාන යේසුස් වහන්සේ තුල අද මනුෂ්‍ය මෙච්චර සාක්ෂි නැහැ. උන්වහන්සේ සත්‍යතාවය බොරුවක් නම් වංචාවක් නම් ඔතෙදාක් තුල මේ දේව රාජ්‍ය કોઈ පැතිරෙන්න බොරුවක් නම් මුළු ලෝකෙම දේව රාජ්‍ය පැතිරෙනවා. ඇයි පැතිරෙන්නේ? යේසුස් වහන්සේ සත්‍යතාවය. ඒ සත්‍යතාවය කවදාකවත් වහන්න බෑ.
ඒ සත්‍යතාවයේ ජේසුස් වහන්සේ උන්වහන්සේගේ රාජ්‍යයේ පැතිරෙන්නේ ඒ සත්‍යතාවයේ නිසා ඒක වාන්නව කවදාක්වත් ජේසුස් වහන්සේ තුල අද ඔබ යම් කෙනෙක් උන්වහන්සේගේ අර කරුණාව මහිමේ බල අත්දකින්න ඕනාද? උඩ යමක් අවශ්‍ය වුට මොකද්ද ඕනේ? උඩ අවශ්‍ය තීරණයක් ගන්න. තීරණයක් ගන්න බැරි කෙනෙකුට දෙවෙනි අවශ්‍ය දකින්න බෑ. ජේසුස් වහන්සේ අද ජීවමාන මනුෂ්‍ය සුව කරන්න. අද ජීවමාන මනුෂ්‍ය සාමයේ සනසුම දෙන්න. නමුත් ඔබ මේ සනසුම ස්ථාන අත්දකින්න මනුෂ්‍ය මොකද්ද ඕනේ? මනුෂ්‍යයාට අවශ්‍යයි තීරණයක් ගන්න. ඔබ තීරණයක් ගත්තොත් පමණයි දෙවියන් වහන්සේට ආස්කමක් කරන්න පුළුවන්කම තිබෙන්නේ. උන්වහන්සේ ආස්කමක් කරන්න පුළුවන්කම තිබෙන්නේ මනුෂ්‍යයා තීරණයක් ගන්න කොටයි. හලෙලූයා. දෙවියන් වහන්සේ වචනේ දෙවුන් ලේක මතේ 7:14 පදේ කියනවා මාගේ නාමයෙන් දන සෙනග යටත් වෙලා මගේ මූණ සොයලා යාච්ඡා කොට තමන්ගේ නපුරව අතාරිනවා මම ස්වර්ගයේ සිට ආසා උගේ පව් කම්මා කොට දේශය සුව කරනවා කියලා කියනවා. ඒ දෙවියන් වහන්සේ වචනේ කියනවා මගේ නම දරන සෙනග මගේ මූණ සොයලා යටත් වෙලා යාච්ඡා කළා තමුන්ගේ නපුරු මාර්ග අතාරිනවා මම උන්ගේ යාච්ඡා ස්වර්ගයේ සිට යාච්ඡා සලා මම උන්ගේ දේශය සුව කරනවා දෙවියන් වහන්සේ වචනේ පෙන්නනවා. දෙවියන් වහන්සේගේ මම සුව කරනවා. කොහොමද සුව කරන්නේ? උන්වහන්සේගේ සෙනග උන්වහන්සේව සොයන්න ඕන. උන්වහන්සේ මූණ සොයලා යටත් වෙලා යාච්ඡා කළා තමුගේ නපුරු මාර්ග අතාරිනවා නම් උන්වහන්සේ ස්වර්ගයේ සිට ආසා පව් කමා කොට මම සුව කරනවා. ආමේන්. දේවචනේ බයිබලයේ කියනවා ආශ පොළොව පාවගේ දේවචේ පාවෙන්නේ දෙවියන් වහන්සේ සුව කර මනුෂ්‍ය කාවල් සුව කරන්නේ උන්වහන්සේ විතර එන මනුෂ්‍ය උන්වහන්සේ සුවන මනුෂ්‍ය සුව කරන්නේ හැමෝම සුව කරන්නේ සමහර ආන දෙවියන් වහන්සේ සුව කරන ස්පිතාලෙ මොකටද කියලා ආන දැන් සමහර අය ගොඩාක් කනවා දෙවියන් වහන්සේ මේ සුව කරනවා නම් මොනට ස්පිතාල තියෙන ස්පිතාල දන්න ඕනේ නෑ නමෝ ජේසුස් සුව කරනවා නම් ස්පිතාල මොකටද කියලා ආන හොඳ ප්‍රශ්නයක් ඒක. ඔබ දන්නවද? ස්පිතාල ඕනේ උන්වහන්සේ විශ්වාස කරන නැති මනුෂ්‍යයන්ට. එදත් උන්වහන්සේ විශ්වාස කරන නැති මනුෂ්‍යයන්ට උන්වහන්සේ බැරුගේ ආස්කම් කරන්න. නමුත් උන්වහන්සේ විශ්වාස කරනවා නම් උන්වහන්සේ විතර එනවා නම් උන්වහන්සේ මනුෂ්‍යය සුව කරන්න උන්වහන්සේ බලය තියෙනවා. මක්නිසාද උන්වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයා. උන්වහන්සේ හැමෝම සුව කරන්න යන්නේ. දැන් ජේසුස් වහන්සේ වෙතට රෝගීන් ආවා. උන්වහන්සේ අහුව ප්‍රශ්නයක් මොකද ඇහුවේ? ඔබ විශ්වාස කරන මේ දේ මට කරන්න පුළුවන් කියලා. උන්වහන්සේ සුව කළේ විශ්වාස කරන අයව සුව කළේ. හැමෝම සුව කරන්නේ උන්වහන්සේ. උන්වහන්සේ සුව කරන ගාවද උන්වහන්සේ සුව කරන්නේ තමා විශ්වාස කරන මනුෂ්‍ය විතර සුව කරන්නේ. හැමෝටම සුව ලබන්න හම්බෙන්නේ. නමුත් උන්වහන්සේ සත්‍යතාවේ වහන්න බෑ. මේ මුළු ලෝකෙම ක්‍රිස්තියානි පැතිරෙන්නේ ඒක බොරුවක් නම් කොහොමද පැතිරෙන්නේ සත්‍යයි අර සමහර සත්‍ය බලය අත්දකින්න බැරියයි තමා යටත් වෙන්නේ නැති නිසා තමා විශ්වාස කරන්නේ නැති නිසා තමා යන් ඇඳලා ආනවා නමුත් තමා උන්වහන්සේ එන්නේ නැහැ තමා උන්වහන්සේ විශ්වාස කරන්නේ නැති නිසා තමයි බොහෝ අය ගැලියුම ලබන්නේ නැත්තේ බොහෝ අය සුව ලබන්නේ නැත්තේ සුව කරන බැරි නිසා නෙමෙයි තමා විශ්වාස කරන්නේ නැති නිසා ජේසුස් වහන්සේ මනුෂ්‍ය මත ඉගෙනුවා උගාල යේසුස් වහන්සේ ගෝලයන් මැද්දේ දේව රාජ්‍ය දල ඉගෙනුවා ජේසුස් වහන්සේගෙන් ගෝලය ඇව්වා ස්වර්ග රාජ්‍ය උතුම් තැනත්තා කවුද මට 18 වෙනි පරිච්ඡේදයේ ගෝලය ආනවා දේව රාජ්‍යයේ උතුම් තැනත්තා කවුද ජේසුස් වහන්සේ මොකද කළේ ජේසුස් වහන්සේ කුඩා ළමයෙකු ගෙනාවා කුඩා ළමයෙකු ගෙනලා උඩ පෙන්නලා ජේසුස් වහන්සේ කිව්වා මේ වගේ කුඩා ළමෙක් නුනොත් උඹට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්න බෑ. ඒ දේව රාජ්‍ය උතුම් වෙන්නේ කොහමද? කුඩා ළමෙක් වගේ වීම. කුඩා ළමයා වගේ වීම තමයි දේව රාජ්‍ය උතුම් වෙන්නේ. හැමෝටම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සත්‍යතාවයේ තමයි හදන්න පුළුවන් කාටද? කුඩා ළමෙක් වගේ විශ්වාස කර කෙනාට. දෙවියන් වහන්සේ වචනේ දේව රාජ්‍ය වරුවක් නෙමෙයි. උන්වහන්සේගේ මායි මාර්ගය, මායි සත්‍ය, මායි ජීවනය. බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ. ඒ ආශ බලෝ පාව දෙවියන් වහන්සේ වචනේ පාවෙන එක ආගමනක සත්‍යතාවය. Yes, I am the truth, I am the way, I am life. මමයි ජීවනේ, මායි මාර්ගය, මායි සත්‍ය. හැමෝටම දකින්න පුළුවන්, කාටවත් දකින්න පුළුවන්.
උන්වහන්සේ විශ්වාස කරන මනුෂ්‍යයන්ට උන්වහන්සේ අත්දැකෙන්න පුළුවන්කම තිබෙන්නේ. මම ප්‍රේමාදසල් මගේ ජීවිතේ මගේ ආත්මයෙන් ආසේ මට මග පෙන්න මගේ ජීවිතය අද පූජකෙක් අද මා සේවය කරනවා ලංකාව වල රටවල විවිධ රටවල ඉස්සරහා කරනවා මම. ඉතින් අද ඔබට මම පෙන්න පූජකෙක් වශයෙන් නවත් මාමා මගේ අතීත අමතක කරන්නේ මගේ සාක්ෂි මේකයි අවුරුදු 17 ඉඳන් මම හොඳම බීමට බැලේට හොඳ බේබත් දෙක් මම කුමාරී ඊට පස්සේ විවාහ වුණා විවාහ වෙලා මා බීම වගේ ගොඩාක් ජීවිතය තුළ තිබුණා යාළුවොත් එක්ක බොනවා බීම කරනකොට මගේ රස්සාවල් 4ක් නැති වුණා අවසානයේ මම කල්පනා කර රස්සාවල් කරන්නේ ඊට පස්සේ මම තීරණය ගත්තා බිස්නස් කරා බිස්නස් කරලා සල්ලි වුණා මම කල්පනා කරා දැන් කොහොම බිස්නස් කරලා සල්ලි නැහැ මගේ යාළුවෙක් හිටියා මේ සෙන්ට්‍රල් බැංක් එකේ යාළුවා මගේ යාළුවෙක් එයා බැංකුවේ වැඩ කරේ සෙන්ට්‍රල් බැංක් වැඩ කළේ එයා මට කිව්වා ඔයාගේ ප්‍රොවිඩන්ට් බී කාඩ් එක නැත්නම් ඔයාගේ වැඩ කරපු තැන් වල බී කාඩ් එක ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක අරන් දෙන්න පුළුවන් අර්ථසාරමුල අරන් දෙන්න පුළුවන් බී කාඩ් එක ડોකියුමන්ට්ස් මට හොයලා ලබා දුන්නා කියලා මම මෙඩිකල් කළා මගේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක ගන්න පිණිස මම ලියුවේ බාර දුන්නා මගේ බැංකුවේ ඉන්න මිත්‍රයාට මගේ බැංකුවේ මිත්‍රයා මට මගේ අර්ථසාර මුදල් අර මෙඩිකල් කරනකොට ලියුමක් දුන්නාම ඒ ડોක්ටර් රිපෝට් එක දුන්නාම මාසෙ එකමාරක් යනකොට මගේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකට හම්බ වුණා. ඒ මුදල් හම්බ වුණා මම ඊට පස්සේ තීරණය කරගත්තා. මම බිස්නස් කරනවා. ජාල ප්‍රදේශයේ බිස්නස් පටන් ගත්තා. බිස්නස් හොඳයි. මට මම බිස්නස් කරනකොට හැමදාම හවස සල්ලි තිබෙනවා දැන්. මම බීමට බැල අවුරුදු 17 ඉඳන් බිස්නස් කරන පටන් ගත්තා සල්ලි ආවා. මට සල්ලි එනකොට ගොඩාක් යාළුවෝ මාත් එක්ක හිටියා. ගොඩාක් පුදුම යාළුවෝ කන්දරා මාත් එක්ක හිටියා. මට දැන් සල්ලි හැමදාම දිනපතා මට සල්ලි එනවා. මම බදාලා පුරුදු වුණා බාර් එකට යන්න. හැමදාම මම බිස්නස් වල හැමදාම බාර් එකට යන්නේ. රෑ 10 11 ගෙදර ඉන්නේ 10ට බාර් එක වහනවා ඊට පස්සේ මම ගෙදර එන්නේ. ඒ වගේම කාලයක් යනකොට බීම නිසා මගේ බිස්නස් එක කොහොම ලොස් වුණා. අවස්ථාවේ බිස්නස් එක ලොස් වුණා මගේ අර කොළඹින් බඩු පොයමට බඩු දුන්නේ නැහැ. ඒකට දැනගත්තා මම මංකොල් කියන එක. පස්සේ මම නායකයෙකුට සල්ලි නැහැ මට. දැන් මට බොන්න මට සල්ලි නැහැ. අවසානයේදී මම කෂිපොල් වැටුණා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මම රෝගීෙක් වුණා. මම දන්නේ මම අතපය වේලෙන්න පටන් ගත්තා. මට ක්‍රමක්‍රමයෙන් උදෑස්තන අරකෝල් වැටුණා. අවස්ථාව දැන් මම බොන්නේ කෂිපොල් පාන්දර නැගිට්ටාම දැන් තේ බොන්නේ. තේ වෙනකොට මං යන්නේ කෂිපොල්ට ගිහිල්ලා මම කෂිප් බොන්නේ. එතකොට තමයි මම අතපය වේලෙන්න අඩු වෙන්නේ. ඒක තමයි ඇඟට පණ එන්නේ. නැත්නම් අර ඇඟ ඇතුලේ මැරිලා වගේ අරපු ටික බිව්වා පාන්දර තමයි පණ එන්නේ කතා කරන්න පුළුවන්කම ශක්තිය එන්නේ. මේ වගේ ක්‍රම කාලයක් යනකොට අතපය වේල බවන මූණ ඉදිමුණා. ඒ වගේ බඩ ඉදිමෙන්න පටන් ගත්තා. ඒ වගේම ක්‍රමයෙන් රෝගියෙක් වෙන්න පටන් ගත්තා. මේව රෝග කෙනකොට මගේ ගෙදර ප්‍රශ්න මගේ භාර්යාව මායි ප්‍රශ්න අපි හැමදාම සම්ඩු දැන් මට ජොබ් එකක් නැහැ මම උදේ පාන්දර ඉඳන් බොනවා පස්සේ මම සම්ඩු කරගෙන භාර්යාවත් මම යනවා ගෙදරට මෙයාගේ 9වෙනි වතාව මම භාර්යාවත් සම්ඩු කරා මම ගිහිල්ලා හිටියා නමුත් ඒ ගිහිල්ලා හිටිය 9වෙනි වතාවේදී මම හිටියේ නමුත් ඇගෙන් අයත් වෙලා ගිහිල්ලා මට මතක් වුණා මගේ ළමයි 3 දෙනෙක් මට ඉන්නවා පස්සේ මම ආපහු බාරගෙන ඉවසලකොට බාරත් මම හිටියා කාමරේ වෙන කාටද කුළුවට දීලා මේ ගැන ප්‍රශ්නයක් ඇතුණා මායි බාරය අතරේ ප්‍රශ්නයක් ඇතුණා මගේ බාරයාගේ පියත් ඔයාල පොලිසියට ගිහිල්ලා ටික වෙලා යනකොට දැන් මම බාරයගෙන මම ඉන්නවා ටික වෙලා කරන පොලිස් ජීප් එක ආව මම ඉන්න තැනට මම පොලිස් ජීප් එක ඇවිල්ලා මම දාගත්ත ජීප් එකේ දාගෙන මාරගෙන ගියා චාල පොලිසියට ඉතින් රෑම කූඩුවේ හිටියේ එදා පාන්දර එදා රෑම කූඩුවේ දැම්මා උදේ වෙනකම් කූඩුවේ හිටියේ ඒ වගේ උදේ 9ට මගේ භාර්යාව ජාල පොලිසියට ආවා පොලිස් ඇවිල්ලා දැන් මම කූඩුවේ ඉන්නවා මේ හරිය මගේ භාර්යාව මේ හරිය පොලිසිය ඉන්න රාළාමෙට කට උත්තර දෙනවා මට භාර්යාව කියන කට උත්තරේ කූඩුවේ ඉන්න මට ඇහෙනවා මට භාර්යාව කියන කට උත්තරේ රාළාමේ මට මෙයා සතපගත ඕනේ මට මෙයාව ගෙදරට එම තානම් කරලා දෙන්න පස්සේ මම කට උත්තරේ භාර්යාව දීලා භාර්යාව ගියන්න පොලිසියෙන් පස්සේ ටික වෙලක් යනකොට ඕයිස් මාත් ඇවිල්ලා මම කූඩු ගෙලියට කරගත්තා අරගෙන මට ආවාද කළ තරවටු කළා කිව්වා ඊට පස්සේ නෙවෙයි යන්න එපා ගේ 4 මායි 5 පා ගන්නට කියත් ඔබට තලනවා අපිට දික්කසාද කරන්න බෑ ඒක උස්සාවෙන් බලා ගන්නට
කෙනෙකුගේ ෆැමිලි අනුකර අපිට ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් මාව දැම්ම කූඩුවෙන් එළියට. මම දැන් කූඩුවෙන් එළියට ආවා. මේ කාලේ වෙනකොට මගේ තාත්තයි අම්මයි දෙන්නම මැරිලා ගිහිල්ලා. දැන් මගේ බාහිර මාතාලා දාලා. දැන් මට දැන් සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. මම ගියා මගේ සහෝදරයන් විතර ගියා. සහෝදරයන් මට කිව්වා බලා බීලා මේ එන්න එපා. බලා අපිට අපේ ළමයි නින්දාවක් අපේ ළමයි ඉස්කෝලේ ගියේ විට අපේ ළමයිගේ පන්තිය ගියන නුඹලාගේ බාප්පා බීලා පාරේ වැටලා ඉන්නවා. අපේ ළමයින්ට නින්දාවක් ඉගෙන ගන්න විදියක් නුඹලාගේ ජීවිත නිසා ඔබලා එන්න එපා මේ කියලා මගේ සහෝදර දෙන්න ගේට්ටු වල දැම්මා. පස්සේ මට එනවා තව අක්කගේ නංගි කෙනෙක්. මගේ අක්කා ඉන්නවා කපුවත්තේ ජායල. මම ගියා අක්කා හොයාගෙන. මම අක්කා ගෙදර ගිහිල්ලා උදේ ගියා. අක්කා ලොකු පුතා ගෙදර හිටියා. මම එනවා දැකලා අර ඒ දොරලන් ඉඳගෙන කොස්සක් අරගෙන කිව්වා මේ පළාතෙන් නුඹ එන්න එපා. ඔබලා බීපු තංගේ වැටිලා කියලා මම එළවල දැම්මා. පස්සේ නංගි කෙනෙක් ඉඳන් තුඩල්ලේ නංගි කිව්වා අයියේ ඔයා එන්න එපා ගෙදරට. මොකද අපේ පුරුෂයා කැමති ඔයා එනවාට. ඔයා ආවත් අපේ ගෙදර අපේ පොල් කඩක් අප්පල් වෙනවා. ඉතින් මගේ හැම කෙනෙක්ම සහෝදර දෙන්න මාතල්ලා දැම්මා. මට දැන් යන්න තැනක් නැහැ. මගේ බාහිර ඇතෑරියා. තාත්තම දෙන්න මැරිලා. මට යාළුවෝ හිටියා ගොඩක්. මට විශාල යාළුවෝ කන්දරාව හිටියා ජායල කන්දාලේ මේක ප්‍රදේශවල. මම මේ සල්ලියක් ඔක්කොම අතල්ලා දැම්මා. මම දකුණු පැත්තේ එනකොට යාළුවා මම දැක්කා මම පැත්තට පයින්නවා. මොකද දැන් යාළුවෝ දන්නම සල්ලි නැහැ කියලා. දැන් මට ඉන්න තැනක් නැහැ. මට නිදා ගන්න තැනක් නැහැ. මම කල්පනා කරා කොහෙද ඉන්නේ? බලන්න ඊට පස්සේ මම ප්‍රධාන රාත්‍රියේදී බුදිය ගත්තේ මේ තුඩැල්ලේ රෝමන කොතුලේ පල්ලිය තියෙනවා. ඒක තුඩැල්ලේ බුදිය ගත්තේ. ඒ වගේම නැත්නම් ජායල ගංගේ පැත්තේ වෙනවා. ගංගේ පැත්තේ තියෙනවා ජායල පන්සල. පන්සලේ බුදිය ගන්න. මේ වගේ තැන් බුදිය ගන්න නෑට. ඒ වගේම බුදිය ගන්න පාන්තර හැරෙනවා මම එනවා ටවුමට. හැබැයි ටවුමට ඇවිල්ලා මම පාන්තර මට අරක්කුව අතපය ඌලනවා. මම පාන්තර ඇවිල්ලා ටවුමට ඇවිල්ලා මිනිස්සු සල්ලි දෙන්න මට කන්න නැහැ. කෑම නෑ මට කියලා කෑම නෑ මට කෑමක් තියන්න දෙන්න කියලා. සමහරවිට 14 කිල්ලුවත් එක්කෙනෙක් හරි කියා කර දෙනවා. දීපුගම් කියලා පාන්තර තේබුන්නේ කන්නේ අරක්කු වෙනවා. අරක්කු වෙන පස්සේ මගේ අතපය හරියන්නේ අරක්කු වලට පස්සේ මේ විදිහට මම ජීවිතේ ගෙවුණා. ඒ වගේම කන්න නෑ මට. ඒ වගේම හැම කෙනෙක් අත්හැරලා දැම්මා. අවස්ථ දවල්ට කඩොල්ලේ කඩෙන් ඉල්ලගෙන කන්නේ. මේ තත්ත්වයට පත් අවස්ථාවේ මම වැටෙන පාරට. මට මතකයි දවසක් මම රාය දෙකමාර වෙලාව මම ගියා නිදා ගන්න ජාල ගංගේ පැත්තේ පන්සලට ගියා උදේ ගන්න. ඉදායි වැලිගොඩිය බාලා මම නිදා ගන්න තැන මං කුදේ අයින් කළා. නිදා ගන්න තැනක් නැහැ. මම බැලුවා දැන් මේ අර ගංගායේ තියෙන විශාල ගස්පෙලියක් ජාල පන්සලේ ඉස්සර විශාල ගස්පෙලියක් තියෙනවා. බැලුවා දැන් මට මෙතන නිදා ගන්න තැනක් තියෙද කියලා බලනකොට හිඟන්න පොඩුමට පුදියගෙන ඉන්නවා. මම බැලුවා මට නිදා ගන්න මෙතන තැනක් තියෙක බලනකොට කාඩ්බෝඩ් කෑල්ල තියෙනවා. හිස් කාඩ්බෝඩ් කෑල්ල තියෙනවා. මම බැලුවා දැන් පාන්ත දෙකමාර වෙලා මම එතන බුදිය ගත්තා. ඒ වගේම එතන බුදියගෙන පාන්තර ඇරුණා මම යනවා පාරට ගිහිල්ලා මිනිස්සු සල්ලි කියා කර කන්ට්නර් සල්ලි කියා කර දුන්නා බොනවා. ඒ වගේම මගේ ජීවිතේ ගෙන පටන් ගත්තා. මම මේ තත්ත්වයටපත් වෙනකොට මම උත්සාහ කළා බීමේ ගැලෙන්න. මම මේ රාගමරෝවල ඒ වගේ මීගමු ඒ වගේම ඡායල ඒ වගේම ගම්පා ඒ වගේම මාරවිල ඒ වගේම පමුණුගම ඒ වගේම කොළඹ ඒ වගේම මුල්ලේරියා මේ රෝවල් ප්‍රතිකාර ගත්තා. නමුත් කිසිම රෝගක ප්‍රතිකාරයක මට සුවයක් ලබන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා සුමිත්‍රගේට සති 6ක් නම කිසිම සුවයක් නැහැ. ඒ වගේම මගේ ජීවිතේ කිසි යන්නේ නැතනක් නැහැ. මම කල්පනා කරලා මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. හැම කෙනෙම අතල්ලා දවස් මට දවස් දෙකමාර බඩගිනි දවස් දෙකමාර කාලා නැහැ මට. මට මතක් වුණා මට ඉන්න බෑ මට. මම දෙයියන්ට සාප කළා. මං කිව්වා මොන දෙවි කෙනෙක් නැහැ. මං කිව්වා දෙවි කෙනෙක් ඉන්නවනම් මේ වෙන්නේ නැහැ. මම කිව්වා දෙවිවරු කියන්නේ බොරු. බදන්නා මම කිව්වා මා දෙවියන් ආත සාප කළා මං කිව්වා දෙවියෙක් නැහැ කියලා මේ දෙවි කෙනෙක් නැහැ. මම ඇහුවා දෙවි කෙනෙක් ඉන්නවනම් ඇයි මට මේ වෙන්නේ? දවස් දෙකමාරක් කණ්ඩ නැහැ මට. ඇයි දෙවියන්ට පේන්නේ නැද්ද? මං කිව්වා මේ ඔක්කොම බොරු කියලා කිව්වා. මම දැස්ස කන්දේවත් ගියා දවස් දෙකමාරක් කාලා නැහැ. මට බඩගිනි හොඳටම. පස්සේ මගේ පරණ යාළුවෙක් මතක් වුණා. මම එයා හොයාගෙන ගියා. බලන්න එයා ගෙදර නෑ ගෙවාලා. පස්සේ මට හොඳට බඩගිනි. ඒ කාලේ තිබුණා මේ කන්දේවත්තේ ජාල කන්දේවත්තේ තිබුණා ෆැක්ටරිස් තුනක් තිබුණා. සෝනිය රේඩියෝ ෆැක්ටරිය.
ඒ වගේම ග්ලාස් ෆැක්ටරි අනිත් ෆෑන් ෆැක්ටරි. දැන් මේ වැඩ කර මිනිස්සු කෑම ඉස්සර මේ බත් කොළ නෑ කේළු කොනේ බත් අරගෙන එන්නේ බත් බැඳගෙන එන්නේ. මේ කාලා මිනිස්සු කෑම කාලා කේළු කොලේ බත් දානවා අර ඩස්බින් එකට. මට බඩගිනි මට ඉන්න බෑ. මම බැලුවා මම අර කුළුබගේ අත ගෑවා. කුළුබගේ අත ගන්නවා මට අවුණා බර කේළු කොලයක්. මම කේළු කොලේ ගත්තා. ඒ කේළු කොලේ බදන කෙනෙක් කාලේ තුරුච්ච බත් ටික ඒක මම කෑවා. කාලා ඒ ටැප් එකෙන් වතුර බිව්වා. කේළු කොල විශ්කලා දැම්මා. මම කල්පනා කරා දැන් මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මම ජීවිතේ ඉන්න ඕන දුර ඇවිල්ලා ඉවරයි. මම කල්පනා මෙතෙන් යන්න බෑ. ඔබ දන්නා දැන් වාව කිසි කෙනෙකුට ගන්න නැහැ. යාළුවෝ මාව දැන් අනිත් පැත්තට පයින් ඔක්කොම මාව මේ පැත්තේ යනවා අනිත් පැත්තට පයින්. හැමෝම මා ප්‍රතික්ෂේප කරනවා. මට යන මිනිස්සු කියනවා කාලා කන්නේ මූසලයා කියලා මම කතා කරන්නේ. ඉතින් මට ජීවිතේ මම කල්පනා කරා ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ මට. ඒ මාව කවුරු ගේකට ගන්නෑ. රස්සාවක් කරන්න බෑ මට. මගේ අත ඔක්කොම වේවුල රෝගී. මට මිනිස්සු දැන් කියක දෙන්නේ හැමෝම කියනවා බොන්න සල්ලි බොන්න කියලා. මම කල්පනා කරා මේ කරන කිසි දෙයක් මට නැහැ. මම කල්පනා කර අවසානයේ මට එකම විශ්‍රම තියෙන දිවිනසා ගන්න එක. මම තියෙන දිවිනසා ගන්න. රත්මලානේ වාලුකාරාම විජිත හෝලේ පිටිපස්සේ. රත්මලානේ වාලුකාරාම පාරේ විජිත හෝලේ තියෙනවා. විජිත හෝලේ පිටිපස්සේ මම දිවිනසා ගන්න ගියා. ඒ වෙලාව 4 දිනක් ඇවිල්ලා ඒ වෙලාව මාව මේකේ වලක්කලා මාව ඒ වෙලාව ඒකේ ආරක්ෂා වුණේ. මේ 4 දිනක් කෙනෙක් බෑලා මාව ඒ වෙලාවේ මාව බයික් එකේ තියන් නැවත ගාවට එක්කගෙන ගියා. එක්කගෙන ගිහලා මගේ හිතේ ඒ වෙලාව ශක්තිමත් කළා ඒ වෙලාව. හිත ශක්තිමත් කළා මම ගියා යාට. ඒ වෙලාව දිනසා ගැනීම මාව ආරක්ෂා වුණා. දැන් මම ඡාලේ ඉන්නවා. යාලේ ඉන්නකොට මට මතකයි පැය 48ක් ගියේ මම රුක්මනී දේවී පිළිමයක් තියෙනවා. ජාලත් උදැල්ලේ හන්දියේ මේ ලඩි රසෙන් කියන කෙනාගේ මේ නිවස ඉස්සර අපිට තිබෙන රුක්මනී දේවියගේ ප්‍රතිමාවක්. මේ රුක්මනී දේවී ප්‍රතිමාව පිටිපස්සේ මම ඉන්නවා. දැන් පාන්දේ කාමාර වෙලාව. දැන් මට දිවිනසා කරලා පැය 48ක් ගියේ නෑ. පාන්දේ කාමාර වෙලාව මට කල්පනා වුණා අප මැරෙන්න. ඇයි දන්නේ මට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. කිසි කෙනෙක් මට ඉන්න තැනක් නැහැ. සතපාත් දෙන රස්සාවක් නැහැ. කවුරුත් දෙන්නේ නැහැ මුකුත්. මම කල්පනා කරලා ආපහු මැරෙන්න. මම කල්පනා කර කොහොමද මැරෙන්න? දැන් රුක්මනී දේවිගේ අර ප්‍රතිමා පිටිපස්සේ මම ඉන්නවා. පාන්දර එකමාරේ වෙලා මම කල්පනා කරලා මැරෙන්න මට හිතන කෝච්චියට පයින්න. පස්සේ මම චාලි ස්ටේෂන් ආවා. ස්ටේෂන් ගාවිලා බැලුවා කීයට කෝච්චිය අර කරුණාලෙන් චෝක්කෑචර හුණු කැලියලා තිබෙන දුම්රිය කාලසටහන මම බැලුවා කෝච්චියක් කියලා තිබෙන්නේ බලනකොට 1.58 බංග දිනේ කෝච්චිය. දැන් වෙලාව එකමාරයි. තව විනාඩි 28ක් තියෙන කෝච්චියට. දැන් මම කල්පනා කරා වෙලාව තියෙන කෝච්චියට අර කන්න හන්දියේ කියන මම දන්නතැනත් තියෙනවා. මම එතනට ගියා. දැන් මම ගියේ එතන ගිහලා කෝච්චියට පයින්ට. දැන් මම යනවා පරණ පාර දිගේ කන්න හන්දියට. යනකොට දැන් කෝච්චි රේල් ක්‍රොසින් එක ළඟ තියෙන පෙට්‍රල් සෙට් දෙකක් එතන. ඒ සෙට් දෙක ළඟ මම යනකොට බයික් එකක් ඇවිල්ලා නතර කළා. මේ බයික් එක අපගෙන මම ඉස්සරහට නතර කළා. මගේ නම කිව්වා. එරික් මේ කොහෙද යන්නේ? මම කොහේ කියලා පොඩි ගමනක් යනවා. මේ පාන්දර මම පොඩි ගමනක් යනවා කියලා. ඔය බයික් එකේ බෑලා ඊට පස්සේ මම ඇහුවා මේ මට පොඩි උදව්වක් කරන්න. මම මොනවද උඩ කරන්න උදව්ව? ඕක අපිට මට අරක්කු බය කරන් දෙන්න. මම කොබට සල්ලි තියනවා. ඕක සල්ලි තියන එක. දැන් විනාඩි 18ක් වගේ තියෙන කෝච්චියෙන්ට. මම දන්නේ ආරේ රැට අරක්කු කොට ඔක්කොම තමයි දන්නවා. සමහර මිනිස්සු එකත් එක පුත්කලිකව දන්නවා. ඒ ආරේම කෑන් එක ඔලු ළඟ තියන පුදේ ගන්න මේ මිනිස්සයා. මම ඌ අඳුරනවා. පස්සේ මම ඌ ළඟට ගිහලා තට්ටු කරා යන්නේනේ. දැන් තට්ටු කරලා මම කිව්වා මට අරක්කු බය දෙන්න. ඕකුවා සල්ලි දෙන්න. කීස දොර යන්නේ ඇරලා සල්ලි දුන්නා මම. කශ්‍යප භාගයේ මට වීදුරේ අතර දුන්නා. මම ඒක අතාරගෙන අර පුද්ගලයාට දුන්නා. ඒ පුද්ගලයා ඒ අරක්කු භාගය අතාරගෙන වීදුර අතාරගෙන අරක්කු ටික දාගත්ත වීදුරට. දාලා කටේ තියාගත්තා. තප්පෝ තුත්ති කාලා කියලා ගැව්වා. ඕ කාලේ කිව්වා එරික් මේ අරක්කු හරියන්නේ නැහැ කියලා. පස්සේ මගේ අතට බෝතලේ වීදුරේ දුන්නා. ඔය බයික් ස්ටාර්ටර් ගියා යන්න. දැන් මට යන කෝච්චිය එනවා. දැන් මට යන පාන්දර නිසා කෝච්චි සද්ද එනවා. එනවා. මට ඕනේ කෝච්චියට පනින්න. මම වීදුර විසිකලා දැම්මා. වීදුර විසිකලා දාලා අරක්කු භාගයේම කටයාලා ගත්තා. කටයාලා බෝතල විසි කරා. ඔබ දන්නා තප්පර භාග කියන්නේ මට
මට එකපාරට ඇස් කළුවන් ගන්න පටන් ගත්තා. හරියට ඇස් කර කළුවන් ගාගෙන කැරකෙන්න පටන් ගත්තා. එච්චර මම දන්නේ මදකනේ වැටිලා. පවෙන්ද උදේ දැන්නම් රාගම ධාතුමේ වාට්ටු. දැන් මේ පොතක් තියෙන ධාතුවේ වාට්ටුවේ කියලා. මේ පොතේ තියෙන නම ධාතුවේ වාට්ටුව. පවෙන්ද උදේ වන්නකොම මම පවෙන්ද උදේ වන්නකොට එතන හිටපු තරුණයා කීප දෙනෙක් මාව අරගෙන ගිහිල්ලා රෝල්ට වාර දීලා. මම එතකොට 13 වෙනි වාට්ටුවේ දැන් ඉන්නවා මට ඇඳක් නැහැ පැස්ටේජ් එකේ ඉන්නේ මම කාඩ්බෝඩ් කෑල්ලක් උඩ. බල කවුරුත් මාව බලන්නේ නැහැ මට සබන් කෑල්ලක් නැහැ. කෝපයක් නැහැ මට තුවායක් නැහැ මට. කිසි කෙනෙක් බලන්නේ නැහැ. 12 වෙනකොට 5 වෙනකොට අඳවල සෙලගෙන ඉල්ලුම් බලන්න ඇවිල්ලා. කිසි කෙනෙක් නැහැ මාව බලන්නේ ඉන්නේ. මම දැන් අර කාඩ්බෝඩ් කෑල්ල උඩ ඉන්නවා. ඒ වගේ මෙයා පැත්තේ හිටියා කඳා නාගොඩ මිනිස්සෙක්. උදාන ඕ ලේවමන්දල මරුණා. මෙයා පැත්තේ හිටියා මිනියන්ගොඩ මිනිස්සෙක් ගාමිණී කියලා. ඕ පෞල් පස්සේස වාපීල ඕත් මරුණා. මේ මිනි දෙක අරගෙන ගියා ඇටන්ඩල මෝස්ටරේට අරගෙන ගියා. මම දැයිලකට මම මැරෙන්නේ කියලා මම එක්කෝ මැස්සෝ ආනවා. එලාවේ අර ඇටන්ඩල එනවා ට්‍රොලි අරගෙන එනවා කැම දෙන්න දවල්ට අවශ්‍ය පාට. මේ ඇටන්ඩල කියන හලෝ සොපින් බෑග් කරේ අල්ලන්න කැම ටික කන්න කියලා මම කැම කන්නේ මම දන්නවා මම ඊයන විත්තිය. බදන්න මේ ඉන්නකොට දවසක් මේ රෝල්ට ආවා. දෙවියන් වහන්සේ මාස්ටර්ගේ පාස්ටර් කෙනෙක් ආවා. මේ පාස්ටර් නම පාස්ටර් කන්දසාමි. මේ පාස්ටර් කන්දසාමි ආයේ මා බලන්නේ මේ ආවේ. මේ පාස්ටර්ගේ පල්ලේ හිටිය රෝගියෙක් ධාතුවේ වට ප්‍රතිකාර ගන්නෙමි. මේ පාස්ටර් ආවේ රෝගයට ආච්චා කරලා යන්න. මේ පාස්ටර් රෝගයට ආච්චා කරලා යන ගම අර කාඩ්බෝඩ් කැලේ ඉන්න උඩ ඉන්න මාව දැක්කා. මාව දැකලා එයා පාත් වුණා. පාත් උරුසින් ඇල්ලුවා. උරුසින් ඇල්ලලා එයා මේව කිව්වා. ඔබ කැමති යේසුස් වහන්සේ අඳුර ගන්න කියලා කිව්වා. පස්සේ ඊට පස්සේ මට කතා කරලා කිව්වා යේසුස් වහන්සේ ප්‍රේම කරනවා කියලා කිව්වා. යේසුස් වහන්සේ ප්‍රේම කරනවා. උනාසේ යේසුස් වහන්සේ ප්‍රේම කරනවා. පස්සේ මට කිව්වා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයා. යේසුස් වහන්සේ මරුණා. උනාසේ කුරුසේ මරුණේ ඔබගේ පාපයක් කුසල නිසා ඔබ ගලවන්න. උනාසේ නැවත නැගිට්ටා. උනාසේ ප්‍රේමේ උනාසේ පොළොව සුව කරන්න. උනාසේ බගලුම් කර මෙදුම් කර. උනාසේ ආගමක් නෙමෙයි. යේසුස් වහන්සේ විනාඩි 20ක් විසිපා මේ පාස්ටර් මට ඒ වෙලාවේ සුමාරජ්ජනේ කතා කළා. සුමාරේ කතා යේසුස් වහන්සේ කෙනෙක් කතා විනාඩි 20ක් විසිපා මට කතා කළා. අවස්ථාවේ මගේ ප්‍රශ්නයක් ඇහුවා පාස්ටර්. පාස්ටර් මගේ ප්‍රශ්නයක් ඇහුවා. ආ ප්‍රශ්නයමයි විනාඩි 20ක් විසිපා යේසුස් වහන්සේ කියලා. මම ප්‍රශ්නයක් ඇහුවා. මොකද පස්සේ මම ඔබට යාච්චා කරන්න කැමතිද කියලා ඇහුවා. මම කොහොමද යාච්චා කරන්නේ? අපි දැන් මම යාච්චා එක්කලම එහෙම කිව්වේ ඒකල දන්නාද? මගේ ජීවිතේ විනාශ වෙනකොට මම කතරගම ගියා. රාමක්‍රිස්නා ශාලාවේ ඉඳලා පූජාවට බැත්තුවා. කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. හලාවත මුන්නේස්තම් ගියා. මුන්නේස්තම් කියන පූජාවට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ප්‍රධාන මම සන්ජු චර්ච් ගියා ඉන්දිගෝල්ලේ ගම්පා කිසිම සුවයක් නැහැ. සන්තන්තරි පල්ලියට ගියා අඟහරුවාදා කිසිම මේ හැමදේකම කළා. සදාස්ථාන නුවන්ට ගියා බදාදාට. ප්‍රධාන මේ හැමදේකම කළා. කිසිම දෙයක මට විශ්වාසයක් තිබුණේ නැහැ. දැන් මේ පාස්තාන යේසුස් වහන්සේ ගැන කියලා උඹට යාච්චා කරන්න. මං කිව්වා මට යාච්චා කරන්න. එදා මේ පාස්ටර් යාච්චා කළා මට. යාච්චා කළා බයිබලෙ දිගෑල මට දුන්න පත්‍රිකාවක්. පත්‍රිකාව දීලා මට යාච්චා කළා ගියා. බදන්න එදා මට හාස්කමක් වුණා. මොකද්ද නෝනේ හාස්කම? එදා රෑ මම නිින්ද ගියා. එදා හොඳට නිින්ද ගියා මම. වෙනදා නිින්ද යන්නේ නැහැ මට. නිින්ද නැතුව මම කෑ ගන්න නෝස් කරලා පෙත්තක් දැම්මම පැයකට නිින්ද යනවා. ඉතින් පාස්ටර් යාච්චා දවස් හොඳට නිින්ද ගියා මට. උදෑසන මට උදෑසන කෙලින්ම පාන්දර නිින්ද ගිහිල්ලා. මට ආරුණා. ආරුණ වෙලාවෙදි මගේ ඇඟට ලොකු නිදාසක් දැනුණා. මගේ ඔළුවේ ලොකු බරක් වගේ කීලෝකේ දැනුණා. මම නිදාසක් වගේ දැනුණා. දැන්නා ඊට පස්සේ මම අර කාඩ්බෝඩ් එක නැකිට්ටා. නැකිල්ල මං ගියා ඔස්රුම් පැත්තට. ඇඟේ දාගත්ත වතුර දාගත්තා. ඊට පස්සේ මට අර පත්‍රිකාව දුන්නා පාස්ටර්. ඊට පස්සේ මම පත්‍රිකාව ඒ වෙලාව කිව්වේ නේ කාඩ්බෝඩ් කෑල්ලට ගැව්වා. නමුත් භව්‍යලා ඊට පස්සේ මම උදෑසනගේ වතුර දාගෙන මම කිව්වා පත්‍රිකාව. පත්‍රිකාවේ කියවන එකේ තිබෙන රබර් සීල් එකෙන් දේවස්ථාන ලිපිනේ දේවමය පාත්‍ර වෙලාවල් ඉරිදා උදේස 9ට දේවමය බත් බ්‍රහස්පතින්දා සවස් 6ට සෝමය දේවමය ඒකේ ඇඩ්‍රස් මම දැන් එදා
ඉදා වාට්ටු හිටිය ලේඩි ડોක්ටර් කෙනෙක් හිටියේ. ඉදා මේ ડોක්ටර් ඇවිල්ලා මම ඩිස්චාර්ජ් කළා. පස්සේ මම තීරණය ගත්තා. මම ඩිස්චාර්ජ් කරලා පස්සේ මම තීරණය ගත්තා මම යන්න ඕනේ පල්ලියට කියලා. ඒ වගේම මම ඒ දේවස්ථානයේ ලිපිනේ හොයාගෙන මම පල්ලියට ගියා. පල්ලියට යන ඉරිදා දවසක් ගියේ පල්ලියට. පල්ලියට යනකොට මම එදා මට යාච්චා කර පාස්ටර් දේශනා කරමින් ආද මම දේශනා කරනවා වගේ. පස්සේ මේ දේව මේල පාස්ටර් මුණ ගැස්සුණා මම. පාස්ටර් අඳුරගත්තා මාව. එදා උබනේ දවස් චුකුරා රාගම දාවතුමාට හම්බ වුණේ. මම කෝ කිව්වා. පස්සේ පාස්ටර් පුටුවක් දුන්නා වාඩි වෙන මට. මම පස්සේ වාඩි වෙලා පාස්ටර් මාළකට පුටුවක් අදගෙන ඇවිල්ලා වාඩි වුණා. වාඩිලා මගේ විස්තර ඇහුවා. මම ඔක්කොම ඇත්ත විස්තර කිව්වා මගේ ජීවිතයේ තත්ත්වය මේකයි කියලා. පස්සේ පාස්ටර් ආගණියට මම කියන විස්තර ආගණ ඉඳලා එයා කොට යන්න තැනක් නැද්ද? මම කොහමද යන්න තැනක් නැහැ කො එකක්. ඒ පාස්ටර් කො කැමති පල්ලියේ ඉන්න. මම කො පල්ලියේ ඉන්නවා කියලා. පුතේ ඉතින් මම තීරණය ගත්තා. මම පල්ලියේ හිටියා. පල්ලිය අතු ගෑවා. පල්ලිය පුටු දාන්න පටන් ගත්තා. ඒ වගේ පල්ලියේ ඉඳලා පල්ලිය වැඩ කරා. පුතේ ඊට පස්සේ ජේසුස් වහන්සේ පිළිගන්න යාච්චා කරන්න පටන් ගත්තා. කාලයක් ගියා. කාලයක් යනකොට දෙවියන් වහන්සේ අනුගමනය කළා. ඊට පස්සේ සේවයට මම කැපුණා. සේවයට කැපෙලා මම දෙවියන් වහන්සේ සේවයට කැපෙලා සේවය ආරම්භ කළා. දෙවියන් වහන්සේ ප්‍රශංසාව වේවා බදන්නවා. අද දෙවියන් වහන්සේ සියලු විලීනගේ මුල්ලේ මිලියන 100ක් වේලම් කළා. බදන්නවාද? මිලියන ගණන් වේලම් කළා දේවතාවුන් ආශිර්වාද කළා. හalleluya. ලෝකේ රටවල් දේශනා කරනවා. දෙවියන් ප්‍රසාදව දාස් කන සෙනග සෝයලා තිබෙනවා. ලක්ෂ කන ලංකාවේ දේශනා කරනවා. යාචා කරන බදන්න දෙවියන් වහන්සේ රෝගේ සාප නිදාස් කළ උන්වහන්සේ ආශිර්වාද කළ දෙවියන් වහන්සේ සදා කාලෙම දෙවියන් වහන්සේ ප්‍රසන්නතාව වේවා. හalleluya. අය ප්‍රේමවන්ත සහෝදර සහෝදරි උන්වහන්සේ ආගමක් නෙවෙයි උන්වහන්සේ දෙවියන් වහන්සේ ප්‍රේමය. උන්වහන්සේ අත්දකින්න පුළුවන් මනුස්සයාට තීරණයක් ගැනීම. හැමෝම සෝකරන උන්වහන්සේ හැමෝම සෝකරන්නේ නැහැ. කාව සෝකර උන්වහන්සේ විශ්වාස කරන අවශ්‍යංග. ජෛරස්ගේ බයිබලේ ජෛරස් ආවජේස්වාස් වෙතර උගත තීරණයක් මගේ දුව මරණාසන්න වෙන්නවා. එතකොට ඔහු ඇවිල්ලා යේසුස් ආරාධනා කළා. එන්න මගේ නිවසට. මගේ දුව මරණාසන්න වෙයිත් ඔබ යාචා කරන සුවේලා ජීවත් වෙන පිණිස. යේසුස් වහන්සේ යන් කියලා කිව්වා. බදන්න යේසුස් වහන්සේ දේවචරේ කියන උන්වහන්සේ වෙත එන කිසි කෙනෙක් කිසිේ තාකලා නැහැ කියලා කියනවා. යේසුස් වහන්සේ ජෛරස් එක යන් කියලා කිව්වා. දැන් යේසුස් වහන්සේ සමූහයක් ජෛරස් නිවසට යනවා. මාක්ස් වරන්චි පස්වෙනි පරිච්ඡේද 35 වෙනි පදේ කියනවා යේසුස් ජෛරස් නිවස යනකොට ජෛරස්ගේ නිවසෙන් සමහර මිනිස්සු ඇවිල්ලා කියනවා ජෛරස්ට මොකද කියන්නේ? දැන් ආචාර්යන් වහන්සේලා ගේන්න එපා. ආචාර්ය කරදර කරන්න එපා. නුඹේ දුව මලා කියලා කියනවා. අපේ ප්‍රේමවත් සහෝදර සහෝදරි ජෛරස් උන්වහන්සේ පාමුල් ඇවිල්ලා වැටුණා. යේසුස් වහන්සේ කිව්වා එන්න මගේ නිවසට මගේ දුව මරණාසන්න ඉන්නවා. බැවිලේ ආශා කරන ඇසුවේ ලබන බේස. දැන් යේසුස් වහන්සේ ජෛරස් යෝගෙම සමූහයේ කියනවා ජෛරස්ගේ නිවසට. යනකොට on the way මගේ යනකොට ඔබ දන්නවද? ඒ ජෛරස්ගේ නිවසෙන් එන කීප දෙනෙක් ඇවිල්ලා මොනවද කියලා ජෛරස්ට කියනවා. දැන් ආචාර්ය වහන්සේලා කරදර කරන්න එපා. දැන් නුඹේ දුව මලා කියලා කියනවා. නමුත් යේසුස් වහන්සේ මොකද කියන්නේ? ඒ කියමු නොසලකා ජෛරස්ට කියනවා ජෛරස් බාහිරනේ පැහැදිලිව ඉන්න කියලා කියනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි බලන්නවද? දෙවනි කාරණා තේරුම් ගන්න යේසුස් වහන්සේ යනකොට මිනිස්සු උත්සාහ කරන උන්වහන්සේත් එක්ක උන්වහන්සේ වයින් කරන්න. යේසුස් වහන්සේ ධානයක ලේසි නෑ. නම යේසුස් වහන්සේ විතර යනකොට වදන්න මිනිස්සු උත්සාහ කරනවා උන්වහන්සේක වයින් කරන්න. ජෛරස් යේසුස් වහන්සේ විතර එයාගේ නිලධාරියා එයාගේ තමාගේ දුව රෝග නිසා ජෛරස් නිවසේ මිනිස්සු ඇවිල්ලා කියන්නේ මොකද්ද? දැන් යේසුස් වහන්සේ අතාරින්න. යේසුස් වහන්සේ ගේන්න එපා. මක්නිසා නුඹේ දුව දැන් මරිලා දුව මලා කියලා කියනවා. නමුත් යේසුස් වහන්සේ ජෛරස්ට කියනවා මොකද කියන්නේ? ජෛරස් යේසුස් තිස්සානි පදේ කියන පය වෙන්න එපා. ජෛරස් අදයිල්ල ඉන්න කියලා කියනවා. ප්‍රේමන සාද දේවචනේ පෙන්වු කරනව දන්නවද? දේවචනේ පෙන්වු යේසුස් වහන්සේ වන් 11:25 පදේ කියනවා නැවත නැගිටීම ජීවනයත් මායි මාදා ගන්න මල්ලුම ජීවත් වෙන කියලා. නැවත නැගිටීම ජීවනයත් මායි මාදා ගන්න මල්ලුම ජීවත් වෙන කියලා කියනවා. යේසුස් වහන්සේ තුළ තියෙන ආගම බලයක් නෙමෙයි. යේසුස් වහන්සේ තුළ තියෙන දිව්‍ය ඵලය. ආමේන්. බුදුන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයා. උන්වහන්සේ තුළ තියෙන දිව්‍ය ඵලය. උන්වහන්සේ විශ්වාස කර දකින්නේ යන්නේ දෙවියන් වහන්සේ ඵලය. යේසුස් වහන්සේ කියනවා නැවත නැගිටීම ජීවනයත් මායි. පාවෙන්නේ පාදයිලෙන් හalleluya. දෙවියන් වහන්සේ වචනේ යේසුස් වහන්සේ සහ ජෛරස්
ඒ වගේම යෝහන් යාකෝබ් පේතුස් එක දැන් යයිරස්ගේ නිවසට යනවා. යයිරස් නිවසට යනකොට බෙදන්නවා දේවයන් වහන්සේ වචනේ පෙන්නනවා. මේ මිනිස්සු අඬමින් වැළපෙමින් ඉන්නවා. ඔය දැන් සෙනග යයිරස්ගේ නිවස ආගමික නිවස. ආගමික මිනිස්සු දැන් යයිරස්ගේ දුවගේ නිවස යයිරස් නිවස යනකොට සෙනග අඬනවා. සෙනග වැළපෙමින් ඉන්නවා. ජේසුස් වහන්සේ නිවසට ගියා. යේසුස් වහන්සේ කිව්වා අඬන්න එපා දරුවා මැරිලා නැහැ කියලා කිව්වා. බෙදන්න එතනට මිනිස්සු hina වුණා. එතනට මිනිස්සු hina වුණා. ජේසුස් වහන්සේ යයිරස්ගේ ගෙදරට ගියා. යයිරස් ගෙදරට යනකොට මිනිස්සු අඬමින් වැළපෙමින් ඉන්නවා. ජේසුස් වහන්සේ මොකද කියලා කිව්වේ? දරුවා මැරිලා නැහැ. දරුවා මැරිලා නැහැ. දරුවා නිදන්නේ කියලා කිව්වා. නමුත් මිනිස්සු මොනවා කළේ දන්නා? මිනිස්සු ජේසුස් වහන්සේ hina වුණා. අදත් ඔය දන්නවද? අදත් මිනිස්සුන් සමහර වෙලාවට මේ ජේසුස් ශ්‍රෝ කරනකොට hinaවා. සමහර hina වෙන ජේසුස් ශ්‍රෝ කරන්න පුළුවන්ද? ජාත්‍යා කළ ප්‍රශ්න විසනවාද? බදන්නාද අපි දේශනා කරන්නේ අපි අත්දකලා තියෙනවා. අපි කාලයක් බේබත් අනුපූජක. දන්නාද හැමෝම ශ්‍රෝ කරන්නේ බයිබලයේ කියනවා සමහර ජේසුස් වහන්සේ කිව්වා යයිරස් නිවසට ගිහලා දරුවා මැරිලා නැහැ. මිනිස්සු hina වුණා. සමහරයන් hinaවක් යාච්ඡා විසෝ වෙනවාද? ජාත්‍යා ප්‍රශ්න විසනවාද? බයිබලයේ කියනවා මේම පළවෙනි කොරේකේ 18 කියනවා කුරුස්සේ වචනේ විනාශන මෝඩකමක් කියලා කියනවා. අදාන්නා ආයත ගැලෙන පිස්සු දෙවියන් ආශ්‍රේ ඵලෙ දිනයි කියලා කියනවා. කුරුස්සේ වචනේ විනාශන මෝඩකම. කුරුස්සේ වචනේ විනාශන මෝඩකම අදාන්නා ආයත ගැලෙන පිස්සු දෙවියන් ආශ්‍රේ ඵලෙ තිබෙනවා. ආමේන්. දැන් යේසුස් වහන්සේ එතනට ගියේ අනාගත වාක්‍ය මොකද අනාගත වාක්‍ය? දරුවා නැකිනිනා. දරුවා මැරිලා නැහැ. දරුවා මැරිලා නැහැ. මිනිස්සු hina වුණා. ඒ මොකේ? යේසුස් මොනවා කළේ දන්නවද? මේ hina වෙච්ච මිනිස්සු අයින් කළා දාලා චෛරස්වත් යාගේ භාර්යාවත් යෝහන් යාකෝබ් පේතුස් අරගෙන ළමයා ඉන්නවා තැනට ගියා. බදන්නාද hina වෙච්ච මිනිස්සුන් බයිබලෙ පෙන්නු කරනවා ජේසුස් වහන්සේ අයින් කළා දැම්ම එතනින්. ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ ඵලයක් දකින්න ඕනාද? ඔබගේ ජීවිතේ පුදුම දෙයක් දකින්න ඕනාද? ඔබේ ජීවිතේ වැරදි මිනිස්සු අයින් කළා දාන්න. වැරදි මිනිස්සුගේ ජීවිතේ විනාශ කළා දානවා. බදන්නාද ජේසුස් වහන්සේ ඒතරිට වැරදි මිනිස්සු අයින් කළා දැම්ම. ඒ මිනිස්සු අයින් කළා hina වෙච්ච මිනිස්සු අයින් කළා දාලා ජේසුස් වහන්සේ කාවද කැඳෙවි. යයිරස්වත් යාගේ භාර්යාවත් යෝහන් සහ යාකෝබ් පේතුස් එක්කගෙන ළමයා වුණ තැනට ගියා. ළමයා අතින් ඇල්ලලා ජේසුස් වහන්සේ ළමයාට කිව්වා තලිතා කූමේ මනුබඩ කියමි. පොත තලිතා කූමේ අනු කියමි කියලාගේ අතින් ඇල්ලලා ඒ ආක්තේ යවුවේ නැකිටින්න ඒ මොහොතේ මැඩිස්ටි ළමයා නැකිටලා ඇවිදින්න පටන් ගත්තා. බලන්නාද ජෛරස් තමාගේ මැරිච්ච ළමයා පණ පිටින් දැක්කා. ඇයි දැක්කේ? ජේසුස් වහන්සේ පාමුලට ආවා. ජේසුස් පාමුලට එනකොට බයිබලෙ පෙන්නු කරනවා ජෛරස් තමාගේ මැරිච්ච ළමයා පණ පිටින් දැක්කා. අදත් මගේ ප්‍රේමය අදත් ඔබ ජේසුස් වහන්සේ ඔබ විශ්වාස කරනවා නම් උන්වහන්සේ කියනවා නම් ජේසුනි මගේ නිවස දෙන්න. උන්වහන්සේ නිවස එනකොට වදාන්න මේ නිවස තුළ තිබෙනා හැම මරණීය දෙයකටම උන්වහන්සේ නැවත පණ දෙන්න යනවා. මරණීය දෙයකට ජීවන දෙන්න යනවා. අද මේ දේශනාව ඔබගේ ජීවිතේ සාමය මැරිලාද? ඔබගේ පෞලේ සමාදානය මැරිලාද? ඔබගේ ආර්ථිකය මැරිලාද? ඔබගේ ප්‍රීතිය මැරිලාද? ඔබගේ චරිතය මැරිලාද? ඔබගේ සාමය මැරිලාද? මේ මැරිච්ච සාමයට නැවත පණ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ. එදා මැරිච්ච මට අද පණ දීලා අද සේවය යොදවන අද පූජෙක් වශයෙන් පාවිච්චි කරන ආලප්පක දෙවියන් වහන්සේ අදත් මේ ස්ථානයේ ඉන්න ඔබට සුවය දෙන පිණිස. ජෛරස්ගේ ළමයාට පණ දුන්න උන්වහන්සේ. අයි පණ දුන්නේ. ජෛරස් ඔක්කොම ඒ ආගමික මිනිසයා. ආගම නිලධාරියා. ඒ දැනගෙන මගේ ආගමේ අත්පිරියත් කළාට ළමයා එන්නේ මරණ ආසන්න වෙනවා. එයා කල්පනා කො පැත්තක දාලා එයා ජේසුස් වහන්සේ වෙතට එයා තීරණය ගත්තා ජේසුස් වහන්සේම විසඳුම ජේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා උන්වහන්සේ පාමුලට වැටිලා උන්වහන්සේ කියන මගේ නිවස රෙන්ට මගේ තුව එතැල යාචා කරන සුවේලා ජීවිතේ පිණිස ජේසුස් වහන්සේ ඇගේ නිවසට ගිහිලා ඇගේ මැරිච්ච දුවට පණ දුන්නා. ඒ ජීවමාන යේසුස් වහන්සේ අදත් ඉන්නවා. අදත් ඔබ උන්වහන්සේට කියනවා ඔබ කියනවා මගේ ජීවිතේ යේසුනේ ඔබෙන්ට මගේ නිවස
මේ නිවසේ ප්‍රශ්නද මේ ජීවිත නැමැති නිවසේ බදල් සාමේ නැද්ද? මේ ජීවිත නැමැති නිවසේ සාමේ නැද්ද? මේ ජීවිත නිවස සාමේ නැද්ද? මේ ජීවිත නිවසට සතුටක් නැද්ද? මේ ජීවිතේට මේ ජීවිත නිවසට ඔබ දන්නවාද සමාදාන නැද්ද? මේ ජීවිතේ ආර්ථිකයෙන් මැරිලාද? ඔබට සාමේ ඕනාද? ආරාධනා කරන්න යේසුස් වහන්සේට. යයිරස් ආරාධනා කර යේසුස් වහන්සේ ඔබ කියන්නේ යේසුනේ මගේ නිවසට ඔබ එන්න. උන්වහන්සේ නිවසට ආවිත ඔබ දන්නවාද? මේ ජීවිතය තුළ තිබෙන සියලුම මරණීය දේවල්ට උන්වහන්සේ නැවත පණ දෙන්න යනවා. මනුෂ්‍ය දේවල් බෑ දකින්න යන යේසුස් වහන්සේට ආරාධනා කරනකොට මේ ජීවිතේට කියන්නේ යේසුනේ වෙන්න උන්වහන්සේට කොට යක්ෂයා පස්සේ දොරින් පැනලා යන්න යනවා. උන්වහන්සේ සාමයේ සමාධි ආශිර්වාද කරන්න යනවා. අපි නැගිලිස්තර යාචනා කරමු. හාලෙලූයා හාලෙලූයා සියලු ගෞරවකට ප්‍රශංසා කවුද විශ්වාසන යාසුවෙන් යනවා. Jesus ලෝකේව පැතිරෙයි සත්‍ය දුනා මාය සත්‍ය මාචුනේ අදරාබඩ සාමෙනද විශ්වම Jesus වහන්සේ විගායනා ගොන්නාසේ කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා ඔබ රුධිරය සලා දිවි පූජා කළා ඔබ රුධිරය සලා දිවි පූජා කළේ මට දැකූ ප්‍රේමනිසයි මට දැකූ ප්‍රේමනිසයි කස පහරින් මට සුවය දුන්නේ ලේදාරින් මා පවුසෝදන්නේ කස පහරින් මට සුවය දුන්නේ ලේදාරින් මා සෝදාලන්නේ පාපෙන් ශාපෙන් මා ගලවන්නේ මරු බල පරදා ඔබ නැගිටින්නේ පාපෙන් ශාපෙන් මා ගලවන්නේ මරු බල පරදා ඔබ නැගිටින්නේ කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා සිදුරු කරවද දුන්නේ මා සිටිනා තැන ඔබ ඉන්නේ අත්පා සිදුරු කරවද දුන්නේ මා සිටිනා තැන ඔබ ඉන්නේ මා විඳවිය යුතු පවුදරුවානේ මාහට ජයදී සරණක් වන්නේ මා විඳවිය යුතු පවුදරුවානේ මාහට ජයදී සරණය වන්නේ කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා කල්වාරි රුදු කුරුසේ ඔබ දුක් විඳේ මා උදෙසා ආමේන්
උන්වහන්සේ අද සුව කරන කාල් සුව කරන විශ්වාස මනුෂ්‍යයන් අද උන්න අපි කාලේ බේබද්දු විනා දිවිනසග්‍ර මිනිස්සු දෙවියන් විශ්වාස පූජා කියලාද මක්කේ අද දෙවියන් නැස් මනුෂ්‍ය සුව කරන හalleluya hallelujah hallelujah මඩ ආත්මයන්ාසේ මඩ කියනවා මේ වාතාශ්‍රයේ ඉන්නවා මේ දේශනාවල කෙනෙක් ඉන්නවා එයා මෙතන කෙනෙක් ඉන්නවා තමා ගෙදර ඉන්නේ තමා මෙතන ඇවිල්ලා නැහැ නමුත් තමාගේ සර්වේ පිළිකාවක් තියෙනවා මේ එයා මෙතන නැහැ නමුත් මට සුද්ධමයන්ාසේ කියනවා මේ කොයාරි මේ ආලපාල ගෙදර ඉන්න පිළිකාවක් තියෙන කෙනෙක් හැබැයි දෙවියන් ආශ්‍රය තමයි යාළ විශ්වම ස්වාමීන් වහන්සේ අනේ මට ආත්මයන්ාසේ කියනවා මේ වාතාශ්‍රය මේ අයන කෙනෙක් ඉන්නවා මේ කොයාරි නිවසක මේ කෙනාට තියෙන පිළිකාවක් මට දෙවියන් ආශ්‍රය කියන්නේ දෙවියන් ආශ්‍රය අද යාට විශ්වම දෙවියන් ආශ්‍රයම තමයි ස්වාමීන් විශ්වමෙන් තියන එයා මෙතන නෑ මේ මේ කොයාරි මේ දේශනා වාන තරක ඉන්නවා මේ ගෙදර කෙනෙක් ඒ ගෙදර ඉන්න කෙනාගේ අගේ තිබෙන පිළිකාවක් දෙවියන් ආශ්‍රය සුව දෙන්න යනවා Hallelujah. Presence of us. Presence of us. Hallelujah. Abishuddhi karabunnas. Mahima deviyanas. Hallelujah. 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 Vedana deviyanas. Mama deviyanas se masha. Hallelujah. Vedana tawakere kina. Bhagat benas tamata olu karakavilla deviyana tamata. Dadi dana samalawat. Dadi dana olu karakavilla tiyena. Meg vitamin tamar tiyena. But ආත්මයන්ාසේ කියන ඔබගේ හෘදේ නාරයක මේ තෙල් තිබෙනවා. මේ හෘදේ නාරයක් තෙල් වලින් බ්ලොක් වෙලා තියෙනවා. ඔබට තිබෙනවා කියන්නේ කරකැවිලා තියෙනවා ඔබට. කලන්ත ගතිය තියෙනවා විටින් විට. ඔබගේ හෘදේ නාරයක තෙල් බ්ලොක් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ මට කියන ඔබට යාචනා කරන්න කියලා. දෙවියන් වහන්සේ ඔබ සුවය දෙන්න තියනවා. ඒ කෙනා මෙතන ඉන්නවා. දෙවියන් වහන්සේ කියනවා. තමා දන්නත් නොදන්නත් තමගේ රෝගේ ලක්ෂණ මම කියන්න තමාට කරකැවිලා තියෙනවා තමාට මේක දිනපෙ විටින් විට තමාට කරකැවිලා තියෙනවා සමාඩ අවස්ථාවේ කලන්ත එකක් තියෙනවා නමුත් අද දෙවියන් ආශ්‍රය ඔබට කිසි බයිප ඔපරේෂන් නැතු දැන් ඔබට සුවය දෙන්න යනවා දැන් සුවය දෙනවා ඒ කෙනා ඉදිරියට දෙවියන් ආශ්‍රය දාස් ඔබට සුවය දෙන්න දෙවියන් ආශ්‍රය ඒ කෙනා මෙතන ඉන්න දෙවියන් ආශ්‍රය මට කියනවා එයාට යාචනා කරන්න කියලා ඒ කෙනා විලව ගන්න එපා. ඔබ ඉන්න මෙතන. ඉදිරියට එන මම ඔබට යාචනා කරන්න යනවා. ඔබට කරකැවිල්ල ඒ කියන්නේ කලන්ත ගත්තේ වගේ තිබෙන කෙනා මෙතන ඉන්නවා. තමාට තිබෙනවා මේක කලන්ත ගත්තේ තමා සේවකෙක් වෙනෙක් වෙන්න පුළුවන්. ඇදහිලවත් මෙතන ඉන්නවා ඒ කෙනා. යසුවයි. බෙදන්න දෙන්න සියාත් මෙහලලු අවල්ලන් රබා ශලබා කාර්යන්දල බබා අවල්ලන් විමතියන් ආලි මේ අල්ලන්න රබා ශලබා කාර්යන්දල බබා යාලේ පෑනග නිදාස් කරන පියන් සිද්ධ වෙනාස් යාලේ පේ නිදාස් කරවුන් සරියාන්නේ අවල්ලන් රබා ශීල විමතියන් අවල්ලන් රබා ශලබා කාර්යන්දල ලාලා විමතිය රබා ශන්දල අල්ලන්නේ අතාරි මොකද දෙවියන් ක්‍රිස්තියානි ආගමක් නෙමෙයි. බුදුන් යක්කු ඉන්න පොළවේ. බල යක්කුගේ කට්ටඩි කෙනෙක් යක්කු ඒජන්ට්ලා. යක්කුව කවුරුද යේසුස් වහන්සේ. යේසුස් තමයි මිනිසාගේ අතුරාව පෙන්නු යක්ෂයන් කියලා. යක්ෂයන්ගේ කට්ටඩි කියලා. ඒ යක්ෂයන් අඳුර දුන්නා යක්ෂයන් පරාජය කළා යේසුස් වහන්සේ. ජීවමාන ඉන්න යක්ෂ බල කඩලා මනුෂ්‍යයන් නිදාස් කරන මිනිස්සු. Dan manusia idas kami Yesus se jiwamana in amen hallelujah hallelujah unase yaksha ke bale kada danna kurusi dan මිනිස්සු ජීවිත විනාශ ගේන කවුද විනාශ ගේන යක්ෂයා විනාශෙන් ගලවන්න පුළුවන් කාටද ගැලවුම් කර යේසුස් වහන්සේ අපි අපොලසන අල්ලන් දැවිදින් Everything. Hallelujah.
Yuko pastor gari achana. Pastor se ano ko ile achana. Hallelujah. Yuko me achana pastor gari achana. Hallelujah.